හරි. පහත දැක්වෙන්නේ සවිර ව්‍යාපාරය 2023 3:31 දිනට ශේෂ පිරික්සම වෙයි. 2023 3:31 දිනට ශේෂ පිරික්සම අනුව දීලා තියෙනවා. ඒකේ තියෙනවා ගැනුම් විකුණුම් ආරම්භක තොගය ආපසු එවුම් විචාරණයේ ගෙනීමේ කුලී විදුලි බිල වැටුප් හා වේතන 10% බැංකු ණය ලී බඩු පුගන් පිරිවැයට ඉඩම් හා ගොඩනැගිලි පිරිවැයට මුදල් විකුණුම් වියදම් ණය ගෙතියු ණය හිමිවීම මොටරත පිරිවැයට ගෙවල් කුලී ආදායම ඊට පස්සේ ගෙවල් කුලී ආදායම 27000ක් කරගන්න ඕනේ. ප්‍රාග්ධනය අතිරික්ත තොරතුරු නැත්නම් අමතර තොරතුරු ඉදිරියට දීලා තියෙනවා 2003 3:31 දිනට ව්‍යාපාර තොගේ පිරිවේ 50000යිලු එහි සුද්ධ උපලબ્ධි අගය 39000ක් ලෙස ඇස්තිමේන්තුගත කර ඇත. ඒතකොට මේ ගානේ දහස් වලින් නෙමෙයි හදලා තියෙන්නේ. කියන්නේ දහස් වලින් නෙමෙයි හදලා තියෙන නිසා අපිට අවසාන බිඳුන කපන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි ගැළපිල්ල තියෙනවා විකිණීමේ හෝ ආපසුමේ පදනමට යවා ඇති රුපියල් 15000ක් පිරිවැයූ ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. ඒ විකුණුම් මිල රුපියල් 18000යි. ඒවා තාම විකිණලා නැතිලු. ඊට අයිතික රුපියල් 6000ක් වටිනා භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනට සඳහා අරන් ගිහලා තියෙනවා. ඊළඟට රුපියල් 15000ක් වටින තොග හානි වෙලා තියෙනවා. එයින් 60%ක රක්ෂණ වන්දියක් ලැබීමට නියමිතයිලු. ඊට පස්සේ පස්වෙනි ගැළපිල්ල රුපියල් 3000ක් ඕනෑ ලෙස කපා හැරලා ඉතිරි ණයගැතියන්ගෙන් 105ක අඩමාන සඳහා වෙන් කිරීමක් කරන්න කියලා කියනවා. 2003 3:31 දිනට උපජිත වියදම් තියෙනවා විදුලි බිල 3000ක ගෙනීමේ කුලී 6000ක් වෙයි තියෙනවා. ඊට පස්සේ 2003 3:31 දිනට ඉදිරියට ගියූ ප්‍රචාරණ වියදම් රුපියල් 6000ක් තියෙනවා. 2003 3:31 දිනට කලින් ලද ගෙවල් කුලී ආදායම් 12000ක් තියෙනවා. ඊට පස්සේ ලීබඩු හා මෝටර රථ පිරිවැය මත පිළිවෙලින් 5%ක් හා 10%ක් බැගින් වාර්ෂිකව ක්ෂය කරන්න ඕනේ. ඊළඟට බැංකු ණය 2022 3:31 තමයි අරන් තියෙන්නේ. අපිට හදන්න කියනවා ආදායම් ප්‍රකාශනය මූල්‍ය දත්ත ප්‍රකාශනය. අපි හදමු. ආදායම් ප්‍රකාශනය මේක දහස් වලින් නෙමෙයි හදලා තියෙන්නේ. ඒ නිසා දහස් දාන්න අවශ්‍යතාවයක් නෑ. කියලා පස්සේ තියෙනවා. ඉඩ ටිකක් තියලා අවසන් පොතේ. ආයතන හා පරිපාලන වේදම් .
මූල්‍ය වියදම් වෙනත් වියදම් තිබ්බොත් එම ඊට පස්සේ සුද්ධ ලාභය හා ලාභය යන අපි එන එක බලලා වචන දාගමු. ඊට පස්සේ සාවේරු ව්‍යාපාරයේ 2023 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මම තමයි ස්පීඩ් වැඩි නම් ඔයා ස්පීඩ් එක අඩු කරගෙන බලන්න. ජංගම නවත්කම් තියෙනවා. ජංගම නවත්කම් තියෙනවා. පස්සේ මුළුවත්කම් නෙමෙයි. ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රාග්ධනය සම්බන්ධ ගැළපීම් ටික එනවා. ජංගම නොවන වගකීම් ජංගම වගකීම් අවසානයේ මුළු හිමිකම් වගකීම් අපිට එනවා. මුළු හිමිකම් වගකීම්. හරි අපි යම් ගන්නට මේක ඉන්ටේක් 9 පේපර් එක ඉන්ටේක් 9 හරි ගැළපිලි වලට ආවට පස්සේ පළවෙනි එක තියෙනවා මුලින්ම ගැළපිලි අපි ඉවර කරගමු 2003 මාර්තු 31 දිනට තොගේ පිරිවැය රුපියල් 50000ක් ඒ කියන්නේ අවසන් තොගේ පිරිවැය රුපියල් 50000යි ශුද්ධ උපලබ්ධයගේ 39000යි අපි දන්නවා මේ අවසානයේ වත්කම් විදිහට හඳුනාගන්නේ පිරිවැය ශුද්ධ උපලබ්ධයකින් වඩා අඩුවගේ නේ ඒ අගේ අපිට දාගන්න පුළුවන් කොහොමත් ඔගේ පිරිවැය අපි දැනටමත් දරලා ඉවරයි ඒ නිසා අපි මේ 50000 ආදායම් ප්‍රකාශනය තුළ හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශනය තුළ දැනටමත් දරලා ඉවරයි අපි හඳුනාගත්තා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළේ තොගය කියලා අපිට හඳුනා ගන්න පුළුවන් විදිහට වත්කමක් විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ 50000 39000 අතර සංසන්දනය කරලා වඩා අඩුවගේ ශුද්ධ උපලබ්ධියගේ නම් අපි තොග කපා හැරීමක් කරන්න ඕනේ. හැබැයි මෙතන වඩා අඩුවගේ පිරිවැය නම් තොග කපා හැරීමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට පිරිවැය තමයි අවස්ථා දෙකේම ගලපගන්නේ. එතකොට තොගය තියෙනවා 39000ක්. තොග කපා හැරීමක් තියෙනවා පාඩුවක් වෙන තියෙනවා 11000ක. අපි ඒක හඳුනා ගන්නවා වෙනත් වේදම් වල. තොග කපා හැරීම 11000. තොග කපා හැරීම 11000. හරි. වෙනත් වේදම් වල තොග කපා හැරීම 11000. ඊළඟට විකිණීමේ හෝ ආපසු එීමේ පදනමට යවා ඇති රුපියල් 15000ක් පිරිවැය වූ භාණ්ඩ ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. ඒ විකුණුම් මිල 18000යි. මෙන්න මෙහෙම සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. දෙවෙනි ගැන පිළිල විකිණීමේ හෝ ආපසු එීමේ පදනම මත යවපු භාණ්ඩ තොගයක් ඒකේ පිරිවැය වෙලා තියෙනවා 15000ක් ඔන්න අපි 15000ක පිරිවැය වෙච්ච භාණ්ඩ තොගයක් විකුණලා තියෙනවා. විකිණීමේ ආපසු එීමේ පදනම් මත. එතකොට මේක විකුණුම් විදියට හඳුනගෙන තියෙනවලු නේ. එමන් කියන්නේ විකුණුම් මිල ගානක් තියෙනවා. ණයට විකුණුම් ලෙස වාර්තා කරලා තියෙනවලු. ණයට විකුණුම් විදියට වාර්තා කරලා තියෙනවා කොහොමද වාර්තා කරන්නේ? ණය ගැතියු හර විකුණුම් බැරනේ. කොහොම තමයි දාලා තියෙන්නේ. එතකොට මේක ආපසු යවන්නත් පුළුවන්. ඒ නිසා ආපසු එීමේ පදනම් මත යවුවොත් අපිට මෙහිම සටහන් කරන්න බෑ. ඒතකොට මොකද කරන්න ඕනේ? මේකේ අනිත් පැත්ත ගන්න ඕනේ. කියන ණයගේ තියු බැර වෙනවා, විකුණුම් ගිණුම හර වෙනවා 18000 ගන්න. 18000 ගානේ නේ අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? මේක අවසන් තොගයට තමයි
එකතු වෙන්න ඕනේ. අවසන් තොගයට තමයි එකතු වෙන්න ඕනේ. ඒතකොට දැන් අවසන් තොගය මෙතන වෙනස් වෙනවා. 50000 නෙමේ 65000. ඒක පොඩ්ඩක් බලද්දිම හදාගන්න නැත්නම් පස්සේ වල තින්න මේ හදද්දි කපලා අයින් කරන්න ඕනේ. නිසා එහෙම ගැළපෙල්ලක් තිබ්බොත් එකටම අපි කරගෙන යමු. මෙතෙන්ට අපි එකතු කරනවා 15000 49000යි 54000ක් වෙනවා. ඒතකොට අවසන් තොගය. විකුණුම් වලින් මේ ණයගැතියන්ගෙම අඩු වෙන්න ඕනේ. විකුණුම් අපිට තියෙනවා ලක්ෂ 6ක්. ණයගැතියෝ අපිට ඉන්නවා 30000ක්. විකුණුම් ලක්ෂ 6ක් තියෙනවා. ණයගැතියෝ ඉන්නවා 30000ක්. එකෙන් අඩු කරන්න ඕනේ මෙතනින් 18000යි. මෙතනින් 18000ක් අඩු කරාම එනවා ලක්ෂ 82000. එතනින් 18000 sorry. yes 12000. එතනින් 12000. ඔන්න විකුණුම් හා ණයගැති දේශ බලමු ඔබ සම්බන්ධ වෙන ගැළපිලි තියෙනවා කියලා. එහෙමත් ඒක ඉවර කරගෙන මෙහා නැත්තම් අපිට ආයෙ වෙනස් කරන්න වෙන හින්දා sorry. අයිතික රුපියල් 6000ක් වටිනා භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනට කරගෙන තියෙනවා. ඒකට අදාළ නැහැ. ඊට පස්සේ තොගානි කතාවක් තියෙනවා. බොල් ණය රුපියල් 3000ක් කපා හරින්නලු. බොල් ණය අපි මේ ණයගැතියන්ගෙන් මෙහෙම කපා හරමු 3000ක් කපා හරින්නලු. ඔන්න බොල් ණය විදියට කපා හැරියා 3000ක්. එතකොට දැන් ණයගැතියෝ කීයද? 9000යි. බොල් ණය කියන්නේ මොන වියදමක්ද? බොල් ණය කියලා කියන්නේ විකිණීමේ හා බෙදාහැරීමේ වියදම. දැම්මා බොල් ණය 3000. බොල් ණය 3000යි. ඊට පස්සේ සිතිල් ණයගැතියන්ගෙන් 105ක අඩමාන වෙන් කිරීමක් කරන්න ඕන. බලන්න ඊට කලින් වෙන් කිරීම කරලා තියෙනවද? නෑනේ. ඊට කලින් වෙන් කිරීම කරන එක ෆස්ට් ටයිම් තමයි වෙන් කිරීමක් කරන්න යන්නේ. එතකොට ඒකට 105ක වෙන් කිරීමක් කරනවා කියලා කියන්නේ මේකේ මත 105ක් 10ක් නම් 900යි 105ක් කියන්නේ 450යි. ණයගැතියන් මත අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම 450යි. මූල තත්ත්ව ප්‍රකාශන අපිට දාගන්න පුළුවන්. ණයගැතියෝ ඉතුරු වුණා 9000ක්. ඒකෙන් අඩමාන ණය වෙන් කිරීම 450යි. එතකොට 8550ක් වෙනවා සුද්ධ ණයගැතිය. විකුණුම් සම්බන්ධ ගැළපෙල්ලක් තිබෙන නිසා කෙලින්ම අපිට දාගන්න පුළුවන් 5,82,000ක් විකුණුම්. 5,82,000. හරි එතකොට ඒ ගැළපෙල්ලක් ඉවරයි. ඊට පස්සේ අයිතික රුපියල් 6,000ක් වන්නා භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගිහලා තියෙනවා. කියන්නේ ගැනෙලි රුපියල් 6,000 නේ. අපි ඒක ගැනුම් වලින් අයින් කරන්න ඕනි භාණ්ඩ ගැනෙලි. කීයක්ද? 6,000ක්. ඒ වගේ මේක අයිතිකාරය අරන් ගිහින් තියෙන්නේ. මම දන්න කියලා දාගන්න ලාභය ගැලපීම තිබ්බෝ. අයිතිකරු අරන් ගිහලා තියෙන නිසා අයිතිකරුට ගැලපෙන්න ඕනේ. කෙනිලි 6,000ක් අඩු වෙන්න ඕනේ. කෙනිලි 6,000ක් අඩු වෙන්න. ඊට රුපියල් 15,000ක් වටිනා තොග හානි වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් 160ක රක්ෂණ වන්දියක් හම්බ වෙනවා. රුපියල් 15,000ක් වටින තොග හානි වෙලා තියෙනවා. 15,000ක් වටින තොගයක් හානි වෙලා තියෙනවා. හරිද? ඒකෙන් 160ක් 160ක රක්ෂණ වන්දියක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේකෙන් 160ක් අපිට කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 9,000 අපිට රක්ෂණ වන්දි විදියට හම්බ වෙනවා. ඉතුරු 6,000 නම් හම්බ වෙන්නේ නැහැ නේ. ඉතුරු 6,000 හම්බ වෙන්නේ නැහැ. මේ තමයි තොගේ වෙච්ච සියල්ල හානිය. මේකෙන් 9,000ක් හම්බ වෙනවා. 6,000ක් අපිට පාඩුයි. ඒ කියන්නේ අලාභයි නේ.
පාඩුව තියෙනවා. ඒතකොට ඒක කොහෙන්වත් අපිට කව වෙන්නේ නැහැ. ඒක අපි වියදමක් විදිහට හඳුනා ගන්න ඕනේ. මුලින්ම අපි ගැනුම් වල නැත්නම් අපේ ගබඩාවෙන් තොග හානි කියලා අයින් කරන්න ඕනි 15000ක් නේ. තොග හානි වෙලා තියෙනවනේ. 15000ක් වුණාට 60ක් අපිට හම්බ වෙනවා. තාම අපිට හම්බෙලා නැහැනේ. ලැබීමට නියමිතය. එතකොට ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා අපි ජංගම වත්කම් වල දාගන්නවා. ලැබිය යුතු රක්ෂණ වන්දි නවත ලැබිය යුතු රක්ෂණ වන්දි නවත. රක්ෂණ වන්දි දීලත් නේ අපිට පාඩුව තියෙනවා කීයක්ද 6000ක් ඒක අපි නේ තොග හානි කියලා වෙනත් වියදම් වල හඳුනා ගන්නවා 6000. හරි. අංගල පොළොන්නරු කතාව හරි. ඊට පස්සේ 2003 දිනට උපචිත වියදම් ඒ කියන්නේ මේ අවුරුද්දේ ඇතුළත ගෙවලා නැති. නමුත් මේ අවුරුද්දට අදාළයිනේ නේ. උපචිත වියදම් කියන්නේ ගෙවලා නැහැනේ. මුදලින් ගෙවුවා නොගෙවුවා අපි ආදායම් ප්‍රකාශන වාර්තා කරන්න ඕනේ. ඒකට මෙන්න මේ වියදම් දෙක තියෙනවා උපචිත වියදම් විදියට. බලන්න විදුලි බිල 3000යි. බලන්න ශේෂ පිරික්සමට ආවොත් එimhe විදුලි බිල හරි නේද? ඔව් විදුලි බිල 15000ක් ගෙවලා තියෙනවා. තව 3000ක් උපචිතයි. උපචිතයි නම් මොකද කරන්නේ? අපි දන්නවා අපි ඕක ප්‍රැක්ටිස් කරානේ. එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ දෙකත් එක්ක මුදලින් 15000යි ගෙවලා නැතුව 3000යි. ඔක්කොම විදුලි බිල තියෙනවා 18000ක්. විදුලි වියදම් 18000. විදුලි වියදම් 18000. ඔකෙන් 3000ක් ගෙවලා නැහැනේ. 3000ක් ගෙවලා නැහැ. එතකොට ගෙවිය යුතු විදුලි වියදම් ගෙවිය යුතු විදුලි වියදම් 3000. ඊළඟට ඒ වගේම ගෙනීමේ කුලී ගෙවන්න තියෙනවා 6000ක්. ගෙනීමේ කුලී මෙතන තියෙනවා ස්පිරික්ෂු ඇතුලේ 6000. කියන්නේ 6000ක් සල්ලි වලින් ගෙවලා 6000ක් ගෙවන්න තියෙනවා. ඔක්කොම ගෙනීමේ කුලී 12000ක් තියෙනවානේ. සාමාන්‍ය ගෙනීමේ කුලී අපි දන්නවා ගෙනුම වලට තමයි එකතු කරන්නේ. ගෙන යාමේ කුලී තමයි කිනිමියා බෙදා හැරීම විදියන් වලට යන්නේ. ගෙනීමේ කුලී එතකොට 6000ක් ගෙවලා තියෙනවා 6000ක් ගෙවන්න තියෙනවා. ඒතර ඔක්කොම 12000ක් ගෙනීමේ කුලී. ඒකෙන් 6000ක් ගෙවන්න තියෙන හින්දා මොකද කරන්නේ? ජංගම වකින් වලට යනවා. ගෙවිය යුතු ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී. ඒක ලැබිලා හරි. ඊට පස්සේ 2003 දිනට ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වේදම් 6000ලු. බලන්න ප්‍රචාරණ වේදම් තියෙනවා මේකේ. ප්‍රචාරණ වේදම් තියෙනවා 9000ක්. ඉන්න ගෙවලා තියෙන ගාන. මේකෙන් 6000ක් ඉදිරියට තමයි ගෙවලා තියෙන්නේ ඊළඟ වර්ෂ. ඊළඟ වර්ෂ. හරි. එතකොට ඒක අපිට වියදමක් විදිහට හඳුනා ගන්න බෑ. ඒකවත්කමක් නේ. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වේදම්. එතකොට ඇත්තට මේ අවුරුද්දට අදාළ ප්‍රචාරණ වේදම කීයද? 9000න් 6000ක් අඩු වෙන්න එපා. 9000ක ඔක්කොම ඒකෙන් 6000ක් ඉදිරියට ගෙවූ. ඒකට ඇත්තට මේ අවුරුද්දට අදාළ වියදම 3000යි. කිනීමේ හා බෙදාහරින වියදම බෙදාහැරීම වියදම් වල දාගන්න ප්‍රචාරණය 3000යි. ප්‍රචාරණය 3000යි. ප්‍රචාරණය 3000. මම මේ ආන්සර් ෂීට් එකත් මම ওই වීඩියෝ එකට ඇටච් කරන්නම්. උඩ වලට රිෆර් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒකේ 6000ක් ඉදිරියට ගෙවලා තියෙන්නේ. ඒ නිසා වත්කම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වියදම් 6000යි. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වියදම 6000යි.
ඊළඟට 8 වෙනි ගැළපෙළ 2003 3යි සිදුවීමට කලින් ලද ගෙවල් කුලිය ආදායම. අන්න ගෙවල් කුලිය ආදායම කලින් හම්බ වෙලා තියෙනවා. බලන්න ඔක්කොම ගෙවල් කුලිය ආදායම කියලා තියෙනවා 27000. 27000ක් ඔන්න ගෙවල් කුලිය විදියට හම්බ වෙලා තියෙනවා. මේකෙන් 12000ක් මොකද වෙන්නේ? කලින් ලද ඒ කියන්නේ මේක මේ අවුරුද්දට අදාළ ආදායමක් නෙමෙයි. ඇත්තට මේ අවුරුද්දට හම්බ වෙලා තියෙන්නේ කීයක්ද? 15ක්. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළ ගෙවල් කුලිය ආදායම අපිට වෙනත් ආදායම් වලට ගන්න. වෙනත් ආදායම් right? ගෙවල් කුලී 15000. ගෙවල් කුලී 15000. ගෙවල් කුලී 15000. ගෙවල් කුලී 15000 හරිනේ. ඉදිරියට ලද ගෙවල් කුලී නැත්තම් කලින් ලද ගෙවල් කුලී කියලා කියන එක අපිට වගකීමක් කීයක්ද? 12000ක්. වගකීම් වලට ගිහින් දාගන්න කලින් ලද ගෙවල් කුලී 12000. මොකද අපිට සේවය අපි සපයන්නේ නැතුව අපේ සල්ලි හම්බ වෙනවනේ. ඒකට ඒක වගකීමක්. 12000. හරි. ඊළඟට ලී බඩු හා මෝටර රථ පිරිවැය මත 105ක් ක්ෂය කරනවා. අපි දන්නවා ඒක ලේසියිනේ. ලී බඩු පිරිවැය මත ලී බඩු පිරිවැයට තියෙනවා 30000ක් 105ක් නේද ලී බඩු. ඔව්. ලී බඩු 105ක් ක්ෂය කරද්දී ඔයා මේ ගැළපෙළ අරගෙන හරියට හදාගන්න right. ලී බඩු තියෙනවා ලී බඩු 30000ක් තියෙනවා. ඕකට 105ක්. ඊට පස්සේ මෝටර රථ 110ක් නේ. මෝටර රථ තියෙනවා 2,25,000. මෝටර රථ තියෙනවා 2,25,000. ඕකට 110ක්. 30000ට 110ක් නම් 3000යි 105ක් කියන්නේ එකෙන් භාගය කියන්නේ 1500. මෝටර 110ක් කියන්නේ 22500. ඔන්න ෂෙයා ටික. તો ලී බඩු ෂෙයා අපි දාන්නවා ආයතන පරිපාලන වියදම් ලී බඩු ෂෙයා 1500යි මෝටර රථ ෂෙයා විකිණීමේ හා බෙදා හැරීම වියදම මෝටර රථ ෂෙයා 22500. විශේෂ පිටික්ෂ පත්‍රයට නැත්නම් මුල අත ප්‍රකාශයට දාන්න ඕනි. අපිට ගිය අවුරුදු වල ෂෙයා වෙන් කිරීම දීලා නැහැ. ඒතර ගොඩනැගිලි ෂෙයා වෙන අනුපාතයක් දීලා නැහැනේ. රයිට් ඒක ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. දීලා නැති නිසා. එතකොට ඉඩම් හා ගොඩනැගිලි 4,50,000 කියලා දාගමු. ඉඩම් හා ගොඩනැගිලි 4,50,000යි ෂෙයා නෑ දරණගේ 4,50,000. ඊට පස්සේ ලී බඩු තියෙනවා ලී බඩු 30000යි සමුෂ්‍ය නෑ. නමුත් මේ වර්ෂයේ ෂෙයා තියෙනවා 1500ක් 28500යි මෝටර රථ තියෙනවා 2,25,000ක් සමුෂ්‍ය කලින් වර්ෂවල නෑ. මේ වර්ෂයේ තියෙනවා 22,500. එතකොට ධාරණගේ වෙනවා 2,25,000න් 22,500. 202යි 500. තුරශේක තවත් හරි. ඊළඟ බැංකු ණය අරන් තියනවලු 2002 3යි 31. 2002 3යි 31 කියන්නේ ගිය අවුරුද්දේ අගනේ. ඒ කියන්නේ මේක අවුරුද්ද පුරාම තිබ්බා කියන එක මේ කියන්නේ. දැනට අවුරුද්දකට කලින් නෑ නම් තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දට බැංකු ණය පොලිය හදන්න වෙනවා. බැංකු ණය තියෙනවා 1,50,000ක් 1,50,000ක් ඔකට 10%ක් කියලා කියන්නේ 15,000. කියන්නේ බැංකු ණය පොලිය මූල්‍ය වියදම් වලට දාන්න
ඕක අඩු නම් පෙරවැටල හදන්න පුළුවන් අමාරු නම් තවන් ගනින් හදාගන්න එක ලේසි මම වැඩි කරලා ගන්න පුළුවන් හින්දා තමයි මේක ඩිරෙක්ට් ගන්න right ඔයාලට අමාරු වෙනම් මතක තියාගන්න අමාරු වෙනම් පෙරවැඩවලට ගිහින් බැංකු ණය කියලා දාලා 1,50,000යි ඕකට 10%ක් දැම්මම 15,000යි කියලා ලියලා ගන්න. හරි. පෙරවැඩ තියෙන එක හොඳයි මොකද ඔයාගේ මෙතන උත්තරේ වැරදුනොත් එහෙම පෙරවැඩ ගිහින් බලන වගේ කැල්කුලේෂන් තියෙදි පෙරවැඩ හදන්නේ මම හදන්නේ නැති ඇත්තට මේක ඩිරෙක්ට් ගන්න පුළුවන්කම හින්දා නමුත් ඔයාට පෙරවැඩ පෙන්වන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට විශ්වාසයක් නැත්නම් කියලා මේ වගේ දාන්න. එතකොට පෙරවැඩට ගිහින් ලකුණක් දෙන්න පුළුවන්. හරි. බැංකු ණය පොලි 15,000යි. ඒක ගෙවලා නැති නිසා බැංකු ණය පොලි ගෙවිය යුතුනේ. ගෙවිය යුතු මම ඊට නැති නිසා මෙතන උඩින් දාන්නේ පොලි 15,000. ඒ එකම ජංගම නොවන වක්කීම් වලට දාගන්න බැංකු ණය 1,50,000 මම නැවතත් කියන්නේ ස්පීඩ් වැඩි නම් ඔයාගේ ඔප්ෂන් එක තියෙනවා ස්පීඩ් එක අඩු කරලා බලන්න පුළුවන්. හරි. ස්පීඩ් එක මදි නම් මේකත් ස්පීඩ් කරලා බලන්න පුළුවන්. හරි. සෙටින් වල තියෙනවා ඒක හදාගෙන වීඩියෝ එක බලන්න. හරි. එතකොට මේකත් හරි. දැන් අපි ඉවරයිනේ. දැන් ශේෂ පිටික්ෂමේ තියෙන වටිනාකම් ටික දාගමු. ගැනුම් තියෙනවා 2,40,000යි. ගැනුම් 2,40,000යි. විකුණුම් හරිනේ 5,82,000ක් හරි. ආරම්භක තොගේ 24,000යි. හරි. ආපසු එවුම් තියෙනවා 30,000. හරි. ගෙනීමේ කුලී හරි. විදුලි බිල හරි. වැටුප්පා වේතන තියෙනවා 45,000. පරිපාලන වියදමක් නේ. 45,000. ඊට පස්සේ 10% බැංකු ණය අපි දැම්මනේ ජංගම වකිං වලට. ජංගම වකිං වල දාලා තියෙනවා. ලීබඩ උපකරණ හරි ඉඩම් ගොඩනැගිලි හරි මුදල් තියෙනවා 40,500ක්. ජංගමවත්කම් වල මුදල් 40,500. විකුණුම් වියදම් තියෙනවා 12,000ක්. විකුණුම් වියදම් 12,000යි කිනීම හා බෙදා හැරීම වියදමක්. විකුණුම් වියදම් 12,000ක් තියෙනවා. ණය ගෙතියෝ 30,000ක් තිබ්බ එක හරි. ණය හිමියෝ 79,500යි. ජංගම වකිං වල ණය හිමියෝ 79,500යි. ඊළඟ මොටර රථ හරි ගෙවල් කුලී ආදායමත් හරි ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 3ක්. ප්‍රාග්ධනයට දාගන්න ලක්ෂ 3ක්. දැන් අපි එකතු වුණ ටික ගමු. 5,82,000කින් 30,000ක් අඩු කරාම 5,52,000ක් වෙනවා. ඔන්න විකුණුම් ශුද්ධ විකුණුම් ආදායම. විකුණුම් පිරිවැය වෙනවා 24,000යි. 2,40,000යි. 12,000ක් එකතු කරා. එකෙන් අඩු කරා 6,000ක්. අඩු කරා 15,000ක්. අඩු කරා 65,000. 1,90,000ක් වෙනවා. හරියට කෙලින් ගන්න ඔය රූල් නැති නිසා හරියට වෙන්න පුළුවන් එකක් කරන්න ඕන. එතකොට ශුද්ධ ලාභය වෙනවා. සෝරි දර ලාභය වෙනවා 3,62,000. වෙනත් ආදායම් තියෙනවා 15,000ක් එකතු වෙනවා. වියදම් ටික වෙන වෙනම ගත්තොත් වෙනත් වියදම් තියෙනවා 10,000ක් අඩු වෙන්න ඕනේ. මම මේ හදිසියට එකතු කරන්නේ හරි මට වෙන්න පුළුවන්. ඒ නිසා හරි පිළිවෙලට ඔයා කරන්න. 15,000යි. පරිපාලන වියදම් තියෙනවා 4,500ක්.
කිනීම හා බෙදා හැරීම වියදම් තියෙනවා 3450 දෙකකට එකතුව 3000යි 22500යි 12000 40950යි මම හදිස්සියට එකතු කරලා මම ආයි කියනවා ඔයා හරියට එකතු කිරීම කරලා ගන්න. සුද්ධ ලාභය වෙනවා එතකොට කීයක්ද 3,62,000න් අඩු කරනවා එකතු කරනවා වෙනත් ආදායම් 15,000ක් අඩු කරනවා 40,950න් කිනීම හා බෙදා හැරීම වියදම් අඩු කරනවා 64,500ක් ආයතන හා පරිපාලන වියදම් අඩු කරනවා 15,000ක් මූල්‍ය වියදම් අඩු කරනවා 17,000ක් වෙනත් වියදම්. එතකොට සුද්ධ ලාභය වෙනවා 2,39,550. සුද්ධ ලාභය ගිහින් එහා පැත්තට ගිහින් ගලපනවා සුද්ධ ලාභය ඒ වගේ මෙතන මම පස්සේ දාගන්න හිටියන ටර්ම් එක සුද්ධ ලාභය 2,39,550. 2,39,550. දැන් අපිට පුළුවන් වෙන වෙනම එකතුන් ටික අරගෙන වැඩි ගොඩද කියලා බලන්න. හරි මෙතන ජංගම නුවණවත්කම් වල වටිනාකම එනවා 6,81,000ක්. ජංගම වත්කම් වල වටිනාකම තියෙනවා අත් එකතු කරලා ගන්න 1,18,50ක්. ඒතර ඔක්කොම ජංගම වත්කම් වෙනවා. වත්කම් ටික වෙනවා 7,99,050. හිමිකම් වල එකතු වෙනවා 5,39,000යි 5,33,550ක්. ජංගම නොවනවත්කම් තියෙනවා 1,50,000ක්. ජංගම වත්කම් තියෙනවා 79,500යි 15,000යි 9,000යි 12,000 1,15,500 එකතු වෙනවා 7,99,000. හරි අප තමයි ගන්න. පෙළපිළි එක පැහැදිලිව කරනවා. හරි අපි යන් ඊළඟ ගන්නට යන් අරලිය ව්‍යාපාරයේ 2024 මාර්තු 31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම් පහත පරිදි වේ. ඔන්න ශේෂ පිරික්සුම වලට දීලා තියෙනවා. ඒකේ තියෙනවා අර බැල ශේෂ ටික ප්‍රාග්ධනයේ 10% ණය, ඉඩම් පිරිවැයට, ගොඩනැගිලි පිරිවැයට, මෝටර රථ වාහන පිරිවැයට, ගෘහ උපකරණ හා සවි කිරීම පිරිවැයට 2023 4 1 දිනට සමුච්චේෂය වීම, ගොඩනැගිලි මෝටර වාහන, ගෘහ උපකරණ හා සවි කිරීම 2023 4 1 දිනට තොගය වෙළඳ ලැබිය යුතු දෑ 2023 4 1 දිනට වෙළඳ ණය ගෙතියන් සඳහා හානි කළ ලාභ වෙන් කිරීම තියෙනවා. 8 ස්ථාවර තැන්පත් වෙනවා. බැංකු ශේෂය තියෙනවා. වෙළඳ ජීවිත තියෙනවා. විකුණුම් ගැනුම් පරිපාලන වියදම් බෙදා හැරීම වියදම් වෙනත් වියදම් ගෙවල් කුලී ආදායම් කලින් ගෙව් වරිපණම් වියදම් ඔය ආදී වශයෙන් තියෙනවා. දැන් මෙතන බලන්න මේ වියදම් දීලා තියෙනනේ පරිපාලන වියදම් කියයි බෙදා හැරීම වියදම් කියයි වෙනත් වියදම් ඒවා එකතුව සමස්ත එකතුව වලට දීලා තියෙන්නේ. එතකොට දැන් මේ සමහරලාට වටින මේ ගැළපෙල එකක්වත් ලියන්නේ නෑ ඔයාට ලියන්න මම මේ තියෙන ටයිම් එක නැත්තම් මේ වීඩියෝ බලන කෙනාට බෝරින් වෙනවනේ. මොකද මේක පැහැදිලිව ඔයාලගේ අන්ඩර්ස්ටෑන්ඩින් පර්පස් විතරයි කරන්නේ. වෙන මොකුත් මේක ඇතුලේ ඉන්න එජෙන්ඩා නැති නිසා. ඒ නිසායි මේ මම ඉක්මනට සමහර ඒවා වර්කින්ස් නැතුව කෙලින්ම ඩිරෙක්ට් කරන් ගන්න. ඔයාලට අවිනිශ්චිත වගේ පිළිතුර වර්කින්ස් කරන් දාන්න තියෙන ටයිම් එකත් එක්ක. හරි. ඔන්න ගැළපෙල ටික බලන්නකෝ. 2000 මේක එතකොට මේ ගාන බලන්න 1000 වලින් දීලා තියෙනවා. එතකොට ගැළපෙලි වල මම මොකද කරන්නේ? අවසන් බිංදු 3 මම හැමදාම කියනවා කපා කපා යන මොකද නැත්නම් අපේ වැරදීමක් වුණොත් හදාගන්න ගියාම හරි අමාරුයි. මොකද එකතු තුන් කරන් හොයන්න ගියාම තමයි ඔය යන්නේ කේස් එක. හරිනේ.
හරි. ඔන්න අමතර තොරතුරු දීලා තියෙනවා. 2024 තොගය තියෙනවා. ඊට පස්සේ ආපසු වීම දැන් මේ බලන්න මේක කියලා පිළ දෙන ආපසු වීමේ පදනම් මතය බාණ්ඩ කතාව. ඒ කියන විගිනීමේ ආපසු වීමේ පදනම් මතය ඇති රුපියල් 1,50,000 පිරිවෙවුන බාණ්ඩ ණයට විකුණුස වාර්තා කර ඇති. ගිය පාර වගේම තමයි. මේක අලුත් කියලා පිළක් කියලා තියෙනවා. ව්‍යාපාරයේ පිරිවැයට 25%ක ලාභාන්තිකයක් තියාන තමයිලු විකුණුම් කරන්නේ. මේක තාම විකිණලා නැල්ලු. මේක තමයි පොයින්ට් එක. රයිට්. විකිණලා නැත්නම් අපිට විකුණුම් කියලා හඳුනගන්න බෑ. ඊට පස්සේ ගොඩනැගිලි සරල මාර්ගමයට පිරිවැම 105ක් ක්ෂය කරන්න ඕන. හීනවන ශේෂකම භාවිත කළ මෝටර රථ 120ක් හා ගෘහෝපකරණ 125ක් ක්ෂය කරන්නලු. සරල මාර්ගමේ හීනවන ශේෂකම. වෙළඳ ලැබිය යුත්තේ වලින් හානි කරන ලාභය කියන අපි කලින් හඳුනගත්ත බොල් නැහැ නම් දැන් බොල් නැහැ කියන්නේ හානි කරන ලාභ 15ක් කපා හරින්නලු ඉතිරි ලැබී ශේෂ වලින් 10%ක ප්‍රතිපාදනයක් කරන්නලු. මොන අවශ්‍ය පොයින්ට් එක ඇතුලේ මම ඊටක් හඳගෙන යනවා. ව්‍යාපාර අයිතිකරු රුපියල් 5000ක් වටින තොගයක් අරන් ගිහිලා තියෙනවා. 15000ක් වටින තොගයක් විනාශ වෙලා තියෙනවා. ගිය පාර හා ගැළපිල්ලම හා සමාන ගැළපිල්ල. වසර තුල සඳහා ණය පොලී ගෙවලා නැල්ලු. එතකොට මේ වියදම් ටික උපජිතයිලු. ඊට පස්සේ ස්ථාවර තැන්පතු ආයෝජනය කරපු දවස හොයාගන්න දීලා තියෙනවා. right? ඊටම සරල ගානක් තියෙන්නේ. ගිය පාර ගානට එකක් සමාන ගානක්. අපි රූල් කරමු. මොකද්ද ව්‍යාපාරයේ නම? අරලිය ව්‍යාපාරයේ 2024 තුනක්. මේක ඉන්ටේක් 10 පිටට ඉතරයි. මම ඉක්මනට රූල් කරා නම් මේ වීඩියෝ මම කොහොම සම්පූර්ණයෙන්ම රූල් කරලා උනාට පස්සේ වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා රෝල් කිරීම ටික කරගන්න. මේ ගාන අපහසු ඒ වුන්නේ නැහනේ. සාකේලම ඉකොනොම් ටික දාගමු. මේ ගාන ටික ගිය පාර ගානට සමානයි. ආසන්නකත්වයේ තනගෙන ආසන්තකය දරලා අපි පිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එකතු කරනවා. එකතු කිරීමක් අවශ්‍ය නැහැ. දන්නව නැත්නම් දැන් එකතු කරනවා කියලා. ඊට අඩු කරනවා. දැන් ඒ වගේම වෙනත් අවසානට එනවා උත්තරේ අපි ඒක බලලා උත්තරේ බලලා ලාභයක්ද ලාභයක්ද කියන එක දානවා. ඊළඟ
දහස් වලින් දාගන්න දහස් වලින් තියෙන නිසා. මුළුවත්කම් ටික ඊට පස්සේ යනවා ඊළඟට ප්‍රාග්ධනය එකට සුද්ධලාභී වලාභය කියලා කියන්න කැනෙලි තියෙනවා. ඊට පස්සේ ජංගම නොවන වගකීම් ජංගම වගකීම් අවසානට අපිට මුළු හිමිකම් හා මුළු හිමිකම් හා වගකීම් ටික ගන්න පුළුවන්. ඊළඟට පෙරවැට සාමාන්‍යයෙන් මම ගානකට පැය භාගයක් වගේ තමයි යන්නේ. මම එක්ස්ප්ලেইন කරලා සාමාන්‍ය පැය භාගයක් මොකද කරනවා. ඔයත් එක්සෑම් එකේදී වැඩි කාලයක් ගන්න වෙන බෑ ෆෝමැට් අඳින්න. අඩ රූල් අරගෙන මේ වෙලා යන නිසා මට වැඩි කරගන්න පුළුවන්. හරි අපි යන් ගානට විශේෂ පරීක්ෂණ මෙහෙම තියෙනවා. පළවෙනි ගැලපීම කලින් එක වගේම මොකද්ද කියන්නේ? තොගයේ පිරිවැය මම වර්කින්ග්ස් වලින් පෙන්නන්නම්. අංක 1 තොගයේ පිරිවැය 1650ලු තොගේ පිරිවැය ශුද්ධ උපලබ්ධයක අපි ඔකට කියනවා NRV වැලියු එක 1620ලු ශුද්ධ උපලබ්ධයගේ නේ 1620 ලු. අපි දන්නවා පිරිවැය අනිවාර්යෙන් ආදායම් ප්‍රකාශන ඇතුළේ හඳුනගන්න වෙනවා. මූල තත්ත්ව ප්‍රකාශනයට යන්නදී අපි මේ දෙකෙන් අඩු වගේ දාන්න ඕනේ. තෝග අපහැරීමක් තිබ්බොත් කරන්න ඕනේ. මේක මෙහෙම තියදී මේක හා සම්බන්ධ අපිට කලින් එකේදී මිස් වුණා. මේක හා සම්බන්ධව තවත් ගැළපීමක් තියෙනවා. ඒ තමයි විකිණීමේ ආපසු එීමේ පදනම මතද මේක හරිනේ. මෙන්න මෙතන කතාවේ කියන්නේ මොකක්ද බලන්න. දෙවෙනි ගැළපිල්ල විකිණීමේ ආපසු එීමේ පදනම මත යවලා තියෙන රුපියල් 1,50,000ක වටින භාණ්ඩ ඒක විකුණුම් විදියට වාර්තා කරලා තියෙනවා. ඒතකොට විකුණුම් විදියට වාර්තා කරන්න ආයෙත් විකුණුම් විදියට නේ දාලා තියෙනවා. එහෙම කරන්න බෑ අපි ගිය පාරේ හඳුනාගත්තා. මේක විකුණන්නේ අපේ විකුණුම් මිල කොච්චරක් හඳුනාගත්තද කියන එක දාගන්න බෑ. දැන් මේ පිරිවැයෙන් හඳුනාගන්නේ නැහැනේ විකුණුම් විදියට ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. අපිට මේ විකුණුම් මිල හොයාගන්න තමයි මේ 125ක ලාභාන්තිකයක් පිරිවැයට 125ක ලාභාන්තිකයක් තියාගෙන විකුණනවා කියන එක අපිට දීලා තියෙන්නේ. හරි බලමු අපි විකුණුම් තියනවා කීයක්ද? විකුණුම් තියනවා 5023ක්. දහස් වලින් ගත්තොත් විකුණුම් තියනවා 5023ක්. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ 1885ක් තියෙනවා. ඔන්න විකුණුම් හා වෙළඳ ලැබිය යුතු දෑ. අපි දාගමු පෙරවැදවලට. ඔන්න විකුණුම් තියෙනවා 5023ක්. ඔයගොල්ලෝ අපේ පෙරේ තියෙනවනේ. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ 1885. දැන් අපි විකුණන පොතේ වටිනාකම් පිරිවේ කීයද? 150යි. මේ තියෙන්නේ පිරිවේ. මේකේ විකුණුම් මිල කීයද? විකුණුම් මිල. කොහොමද ගන්නෙ? පිරිවැයට 125ක ලාභාන්තිකය. ඔව්. පිරිවැයට 125ක ලාභාන්තිකයක් තියාගෙන තමයි විකිණීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ 150ට 125ක් කියලා කියන්නේ දැන් විකුණුම් මිල 100යිනේ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම විකුණුම් මිල සමානයි පිරිවැය ධන ලාභයනේ.
පිරිවැයට 125ක් කියන්නේ පිරිවැය 100යි නම් ලාභය 25ක් තියාගෙන විකුණුම් මිල 125කට තමයි විකුණනවා. ඔක තමයි කියන්නේ. ඒතකොට දැන් මේ 150 100යිනේ. ඒතකොට විකුණුම් මිල හොයන්න නම් මොකද කරන්න ඕනේ? 100ෙන් බෙදන්න ඕනේ මේ 150. ඒතකොට එකක බලා ගන්න පුළුවන් ඊට පස්සේ 125න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා අපිට විකුණුම් මිල. කීයද? විකුණුම් මිල වෙනවා 187.5ක්. ඒ කියන්නේ 1,87,500. මොකද කරන්න ඕනි? ඒක අයින් කරන්න ඕනි විකුණුම් වලින් 187.5ක් අඩු කරන්න ඕනි. වෙළඳ ලැබෙන දෑවලුමුත් 187.5ක් අඩු කරන්න ඕනි. එන අයින් කරන්න ඕනේ. ඇයි මෙයා හඳුනගෙන තියෙන ණයට විකුණුම් විදියට. මේ පිරිවැය මොකද කරන්නේ? දැන් බාන්න විකිණලා නැහැ කියන තාමත් අපිට අයිතියිනේ. ඒක අපි එකතු කරනවා අවසන් තොගයට. මේ දෙකටම අපි එකතු කරනවා. දැන් අවසන් තොගේ කීයද? 1,800යි පිරිවැය. සුද්ධ ප්‍රලද්දයක් අපිට කියලා නැහැ නේ විකුණුම් එක 150ම ගන්නවා. එතකොට 1,620 ධන 150 කියලා කියන්නේ 1,770යි. දැන් තව කපා හැරීම කීයද මෙතන? 30යි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට විකුණුම් වටිනාකම කීයද? 5023න් අඩු කරනවා 187.5. කියන්නේ විකුණුම් වෙනවා 4,835.5. වෙළඳ ලැබිය යුතු දැයි කීයද? 1,885යි 187.5ක් අඩු කරාම 1,697.5ක් වෙනවා. මොන වෙළඳ ලැබිය යුතු දෑ ශේෂය විකුණුම් ශේෂය. දැන් මේක දාගමු. ආදායම් ප්‍රකාශනයේ අවසන් තොගය 1,800ක් වෙන අතර 1,800 එනවා. සුද්ධ පුලද්දයාගේ මූල්‍ය දත්ත ප්‍රකාශනයේ තොගය වෙන්නේ 1,770. තොග කපා හැරීම කීයද? 30යි. එනත් වියදම් වල තොග කපා හැරීම 30යි. ඊළඟ විකුණුම් කීයද? 4,835යි සත 5යි. සත නෙමෙයි ඇත්තටම අපි දශම 5ක් කියලා දාගන්න. මොකද සත වලින් නෙමෙයි මේක දහස් වලින් අපි හදලා තියෙන්නේ. ඒක ලොකු ගාණක් මේක. විකුණුම් හා සම්බන්ධ වෙනමක්වත් ගැලපෙන්නේ නැති නිසා අපිට ඒක කෙලින්ම දාගන්න පුළුවන් නේ. විකුණුම් 4,135.5. වෙළඳ ලැබිය යුතු දෑ කීයක් තියෙනවද? 1,697.5ක් තියෙනවා. දැන් මේක අපි තියාගමු. මේකත් එක්කම බොල ණය නැත්තම් වෙන හානි කරන ලාභ ගැලපීමත් ඉවර කරමු. 1ත් හරි 2ත් හරි 3 මෙහෙම තියාගෙන 3යි 4යි 5 වෙනි ගැලපෙල්ලට එනවා මේක ඉවර කරන්න ඕන නිසා. වෙළඳ ලැබිය යුතු දෑ වලින් හානි කරන ලාභ 15,000ක් අයින් කරන්න ඕන. මේකෙන් 15ක් අයින් කරන්න කියලා කියන්නේ. ඔන්න ලැබී ඇති දෑශේෂය අවසානක ඒකෙන් බොල් නැත හානි කරන අලාභ 15ක් අයින් වෙන්න ඕනේ. හානි කරන අලාභ 15ක් අයින් වෙන්න. ඒ කියන්නේ බෙදා හැරීම වියදම් වලට යනවා හානි කරන අලාභ 15යි. හානි කරන අලාභ 15යි. හානි කරන අලාභ 15යි. ඊට පස්සේ වෙන්කිරීමක් කරන්නලු බලන්න 10%ක වෙන්කිරීමක් පවත්වාගෙන යන්න ඕනලු. මේක අඩු කරාට පස්සේ පුතේ මෙතන එනවා 5යි 2යි 8යි 1,682.5. 1,682.5ක් එනවා. ඒකට 10%ක වෙන්කිරීමක් තියාගෙන යන්න ඕනලු. එතකොට මේකට 10%ක් කියලා කියන්නේ 168.2.5. මම මේක 168.3ක් කියලා ගන්නවා. 168.3. හරි. බලන්න දැන් ගිය අවුරුද්දේ මේ තමයි මේ අවුරුද්ද අවසාන 3.31 අවසානට තියෙන්න ඕනේ ශේෂය. 168.3. ගිය අවුරුද්ද බලන්න හානි කරන ලාභ සහ වෙන්කිරීම කීයක් තියෙනවද කියලා. මෙන්න මේ තියෙනවා
මේ අවුරුද්දේ පටන් ගනිද්දී 160ක්. ඒ කියන්නේ දැනටමත් 160ක් වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ වැඩි වෙච්ච ගාන තමයි අපි හානි කරන ලාභ දාන්න ඕනේ. ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත වැඩිවීම පටන් ගනිද්දී 1 තිබිලා තියෙනවා 160ක්. මේ අවුරුද්ද අගවිදීක 168.3ක් වෙන මේ පාර අධිවෙන් ඌණ වෙන් කිරීමක් අපිට වෙලා තියෙන්නේ 6.8 3ක්. සෝරි 8.9ක්. 8.3ක මදිගත් අපිට පෙන්නේ. 8.3ක අඩුව ගැටෙනවා. එහෙනම් හානි කරන අලබ ඌණ කිරීම 8.3. ඒක අපිට ණයගේ තේන් ගැලපීම් කරන්න පුළුවන්. වෙලා ලැබිය යුතු දේ මෙතන තියෙනවා 1682.5ක්. ඉන් අඩු කරනවා හානි කරන අලාභ වෙන් කිරීම. මෙතනදී මේ වටිනාකම අදාළ සියලුම වෙන් කිරීම. ඒ කියන්නේ 168.3ක් අපිට දාන්න ඕන. නැතුව 8.3 එහෙම දාන්න බෑ. ඇයි මේ වර්ෂය තුල වැඩි වෙන්නේ? ඒ ගිණුමේ වැඩි වීම. එතකොට එනවා 1682.5න් අඩු කරා 168.3. ඒ කියන්නේ 1514.2. හරි පුරේ කියලා පිළිගන්නත් හරි. දැන් අපි නැවතනවා 3යි 4යි කියලා පිළිදෙකට. ගොඩනැගිලි සරල මාර්ග ක්‍රමයට භාවිතා කිරීමෙන් පිරිවැයට 105ක වෙන් කිරීමක් කරන්න මම මෙතනම ගන්නම්. ඔන්න ගොඩනැගිලි පිරිවැය මත හින්දා මේ තියෙන ගොඩනැගිල්ල පිරිවැය මත කියන්නේ මෙන්න මේක වටිනාකම් මතම 100ට කීයක්ද? 105ක්. එතකොට අපිට හොයාගන්න පුළුවන් 1935 වැඩි කිරීම 105. 96.75යි මම වටේලා ගන්නවා 96.8කට ගොඩනැගිලි ෂෙයා වෙනවා. එතකොට ආයතන පරිපාලන වියදම් වල ගොඩනැගිලි ෂෙයා 96.8යි වටේලා ගන්නේ. හරි. ගොඩනැගිලි ෂෙයා 96.8යි. ඊට පස්සේ ජංගම නෝනවත්කම් වලට දානවා ඉඩම් ඉඩ තියෙනවා. ගොඩනැගිලි පිරිවැයට 1935ක් තියෙනවා. සමුච්චේෂයට මෙතන මේ 96.8 දාන්න බෑ. මොකද දැනටමත් අපේ තියෙනවා සමුච්චේෂය වෙන් කිරීම. ගොඩනැගිලි වල බලන්න කීයද? 750. ඒකට ඒකත් එකතු කරලා තමයි එතන දාන්නේ. කලින් එකේ ඒක දැම්මේ නැත්තේ. කලින් එකේ ඒක තිබ්බේ නැති නිසානේ. සමුච්චේෂය ප්‍රමාණ වෙනවා. එතකොට 846යි දශම 8ක් මොකද මම 98ක් නේ ගත්තේ 8ක් ඕරදානගේ වෙනවා 1088.2 ගන්න. ඊළඟට ඒ ගැලපෙලා හරි හීනවන ශේෂකමට 20යිලු උපරක සියරවිට හීනවන ශේෂකමේ කියන්නේ මොකක්ද? එදාට පවතින ධාරණ අගයට තමයි දාට පවතින දාන්නගේ පිරිවැයට නෙමෙයි. බලන්න මෝටර වාහන වලට આવොත් එimhe මෝටර පිරිවැය තියෙනවා 1758ක්. එදා තියෙනවා ෂෙයා ටික. පටන් ගද්දි වර්ෂේ පටන් ගද්දි මුල තියෙනවා 1240ක්. එතකොට ඉතුරු ගානට පිරිවැය 1458යි. සමුචේෂ වීම 1240යි. ඒ කියන්නේ මේක පෙර වැඩවල ලස්සන හදාන්න මගේ ටැබ් එකේ යට මම මූව් වෙන්න අමාරු නිසා තමයි මම මේ තැන් තැන් වල හදන්නේ. 1240යි 218යි ඔන්න පටන් ගන්න දවසට තිබ්බ ධාරණාගේ. ඕකනේ මේ අවුරුද්දේ පාවිච්චි කරන්නේ. ඕක මත 120ක් වැඩි කරා 120ක්.
43.6යි. මෝටර් රථ ශ්‍රේය විකිණීම බෙදා හැරීම වියදම් වල මූල් රථ ශ්‍රේය වෙනවා 43.6. 43.6. මොකද දත්ත ප්‍රකාශනට ආවට පස්සේ මෝටර් රථ පිරිවැය කීයක් තියනවද? 1458යි. 1458යි. මේ දක්වා ශ්‍රේය කීයක් සෝරි මේ පටන් ගන්නකම් තියලා තියෙන ශ්‍රේය 1240ක් 40යි. මේ අවුරුදු 0.6 ඔක්කොම 1283.6 මේවට වරහන් දාන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. විශිෂ්ටඩු කරනවා කියලා අපි දාන්න. ධාරණගේ වෙනවා එතකොට 174.4. ඔය විදිහටම තමයි ගෘහ උපකරණ විකිරීම ගත්තා. කොහොමද 2358න් අඩු කරනවා 450ක් ඉතුරු ගානට 125ක් 125ද බලමු 2358න් අඩු කරනවා 450ක් 1908යි. වට කැල්ලක තියාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි කැල්ලකින් විදි කරලා ගන්න 1908යි. ඒකට 125ක් කියලා කියන්නේ ශ්‍රේය ප්‍රමාණය වෙනවා 477ක්. ගෘහ උපකරණ ශ්‍රේය කියලා කියන්නේ ආයතන හා පරිපාලන ගෘහ උපකරණ ශ්‍රේය 477ක්. ගෘහ උපකරණ ශ්‍රේය 477ක්. උපකරණ ශේෂය වෙනවා 2358ක්. සංක්ෂේප ප්‍රමාණය වෙනවා 4450ක් මේ මුලට. මේ වර්ෂයේ මුලට 450ක ශ්‍රේය ප්‍රමාණයක් තියෙනවා. වර්ෂය ඇතුලේ 477යි. ඔක්කොම 927ක සමුච්චය ශ්‍රේය ප්‍රමාණයක් තියෙනවා. එතකොට ධාරණගේ වෙනවා 1431යි. මොකද මේ ගාණෙන් අඩු කරාට පස්සේ. හරි. එතකොට දැන් මේ ව්‍යාපාර අයිතිකරු 5000ක් වන්න තොගේ කියලා තියෙනවා කියන්නේ ඊට පස්සේ වෙනස් වෙච්ච කතාව වෙනම කරන්න. අයිතිකරු රුපියල් 5000 කියන්නේ 5යිනේ. ගැනුම් වලින් අඩු කරා ගෑනේලි බාණ්ඩ ගෙනිලි රයිට්. මුදල් ගෙනිලි අපි මෙතනින් අඩු කරන්න බෑ. මුදල් ගෙනිලි තිබ්බොත් මුදල් වලින් තමයි අඩු කරන්න ඕනේ. නෙට් බාණ්ඩ ගෙනිලි නැත්තම් ගෙනිලි හැම එකම මෙතනින් අඩු කරනවා කියලා හිතුවොත් නෑ බාණ්ඩ ගෙනිලි විතරයි. 5යි අයිතිකරුගේ ප්‍රාග්ධනින් අපි ලාභය කලපන්න තියලා ගෙනිලි 5යි. ඊට පස්සේ කලින් සිද්ධිය වගේ රුපියල් 15000 වැඩිපුර පෙන්ති කරන්න යන්නේ නැහැ. මොකද කලින් කී පැහැදිලිනේ. රුපියල් 15000ක් වටින තොගයක් විනාශ වෙලා තියෙනවා. ඒකෙන් 175ක වන්දියක් හම්බ වෙනවා. right 15000ක දහස් වලින්ම ගන්න නැත්නම් ඔයාලා හදන් යද්දී පැටලෙන්න ඉඩ තියෙනවා. එහෙම ගන්න මොකද දහස් වල අපි දාන නිසා තොග හානිය 15යි. ඒක දක්ව ඔන්න කරා තොග හානි 15යි. තොග හානි 15යි. ඒකෙන් රක්ෂණ වන්දියක් හම්බ වෙන්න නියමිතයිලු 175ක්. එන 0.7යි. රක්ෂණ වන්දිය කීයද 11.25යි. ඒක අපි දන්නවා ගිය පාරත් අපි කරේ හොඳනේ.
ලැබිය යුතු රක්ෂණ වන්දි තාම හම්බෙලා නැහැනේ. ලැබිය යුතු රක්ෂණ වන්දි 11.2.5. මම එකක් 3ක් කියලා ගන්න නැත්තම් එකතු කරන්නේ හැමදෙල්දී. මේ ගණනය කිරීම සඳහා පමණ නැත්තම් සාමාන්‍ය ප්‍රැක්ටිකේදී ප්‍රැක්ටිස් කරලා වැඩියෙන් දාන්නේ නැහනේ. ගණනය කිරීම සඳහා පමණයි. එතකොට 15යි ඔන්න 15යි හානිය 11.3ක රක්ෂණ වන්දියක් හම්බ වෙනවා කියලා අපිට සමෙන්තුවෙන් පැහැදිලි 11.3. කීයක් හම්බ වෙන්නේ නැද්ද? 3.7ක් අපිට කොහොමන්න කව වෙන්නේ නැහැ. ඒක මොකක්ද? වියදමක්නේ පාඩුවක්නේ. වෙනත් වියදම් වලට 3.7යි තොග හානි කියලා ඒක අපේ වියදම කපා හරින්න ඕනේ. සමස්තයක් විදිහට වියදම කපා හරින්න ඕනේ. ඒක වියදමක් නෙවෙයි අප්පා. හරි. ඒ ගැලපෙල්ලත් හරි. වසර තුල ණය සඳහා පොලී ගෙවලා නැද්ද? බලන්න ණය කීයද කියලා. බැංකු ණය මෙතන තියෙනවා 110 බැංකු ණය වසර තුල ගෙවලා නැල්ලු. ඒ කියන්නේ 110ක් කියන්නේ 175ක් නේ. 110ක් කියන්නේ 175ක් දානවා ගෙවලා නැහනේ. මූල්‍ය වියදම් වලට මුලින්ම දාගන්න ඕනේ. බැංකු ණය පොලී 175යි. ඒක ගෙවලා නැහැ කියන්නේ ගෙවිය යුතු වියදමක් ජංගම වකින්ම ගෙවිය යුතු බැංකු ණය පොලී 175යි. 175. ඒකම මෙතන ජංගම වකින් වලට දාගමු 110යි බැංකු ණය 1750. 1750. 1750. හරි. එතකොට ඒකත් හරි. ඊට පස්සේ 2024 මාර්තු 31 දිනට උපජීවි වියදම් පහත පරිදි විදුලි වියදම් 15යි. ඔන්න ගෙවලා නැතුව තියෙනවා විදුලි වියදම් කීයද? 15. එතකොට ඒක කොහෙටද දාන්නේ? බලන්න නම් මේකේ විදුලි වියදම් කියලා එකක් නැහැනේ. අපි දන්නවා පරිපාලන වියදම් වල තමයි විදුලි වියදම් දාන්නේ නේ. පරිපාලන වියදම් අතුරම තමයි. දැන් පරිපාලන වියදම් කීයද? 650යි. දැන් පරිපාලන වියදම් කියලා හැදලා තියෙන ওই වියදම් වල එකතුවනේ. දැන් බලන්න මේක වෙනම දීලා නැහැ. ඒකට මේක විදුලි වියදම් දීලා නැහැ කියන එක හිතන්න. අවශ්‍යතාවයක් නැහැ. විදුලි වියදම් නෙමෙයි පරිපාලන වියදම් ඇතුළේ. ඒකට පරිපාලන වියදම් 650යි තියෙන්නේ. උපජිත විදුලි වියදම් 15යි කියනවා 650ට 15 එකතු කරලා 665ක් වෙනවා මුළු පරිපාලන වියදම්. පැහැදිලිද? මේ තියෙන මුදලින් ගියපු ගාන මේ තියෙන්නේ ගෙවිය යුතු ගාන. එතකොට 665ක් වෙනවා පරිපාලන වියදම්. 665. 15ක් ගෙවලා නැහැනේ. ආව ජංගම වාක්‍යයෙන් වලට. ගෙවිය යුතු පරිපාලන වියදම් නෙවෙයි මොනවද? විදුලි වියදම් නේද අපි කියවනේ. ඔව් විදුලි වියදම් 15. විදුලි වියදම් 15. ඊළඟ ඒ වගේම පෙට්‍රල් වියදම් 20යි. ඒක අපෙන් දන්නේ කියලා පිළිදෙන. පෙට්‍රල් වියදම් අපි දන්නවා කොහෙද ඉන්නේ? බෙදා හැරීම් වියදම්. මොකද පෙට්‍රල් වියදම් කියලා අපි දීලා නැහැ කොහෙද? බෙදා හැරීම් වියදම් වල තියෙනවා 586ක්. එතකොට ගෙවල නැති බෙදා හැරීම් වියදම් කියන පෙට්‍රල් වියදම් වියදම 20යි. එතකොට මුළු බෙදා හැරීමේ වියදම 606යි. බෙදා හැරීමේ වියදම් 606යි. 606යි. හරිද? ගෙවිය යුතු බෙදා හැරීමේ වියදම් ජංගම වාක්‍යයෙන් වලට ගෙවිය යුතු බෙදා හැරීමේ වියදම් 20යි. හරි. ගෙවිය යුතු බෙදා හැරීමේ වියදම් 20යි. ගත්තා. අවසානම ගැළපිල්ල 2023 දෙසැම්බර් 31 වන දින රුපියල් 6 ලක්ෂයක් 108ක ස්ථාවර තැන්පතු තුළ ආයෝජනය කරලා තියෙනවා. බලන්න ස්ථාවර තැන්පතු කියලා තියෙන්නේ කීයද? 108 ස්ථාවර තැන්පතු 950නේ. 108 ස්ථාවර තැන්පතු මේක අපි වෙන 108 ස්ථාවර තැන්පතු ගත්තොත් එන්න
පිටටයි ඔක්කොම තියෙනවා 950. මේකේ මොකද්ද කියන්නේ 600ක 600ක් ආයෝජනය කරලා තියෙන්නේ 2023 දෙසැම්බර් 31 කියන්නේ දැනට මාස 3කට කලින්. ඒ මාස 3කට කලින්. ඉතුරු 350 ගැන කියලා නෑ. ඒ කියන්නේ මේ අවුරුද්ද මුලම තිබිලා තියෙන ශේෂය. එතකොට දැන් මොකද්ද මේ කියන්නේ? මේ 600 මත 108ක් තව තැන්පතු පොලි බලන්න හැබැයි මාස 3යි. 350 මත 108යි අවුරුද්දට. ඒක තමයි කියන්නේ. හරි බලමු 100ට 600 වැඩි කිරීම 108 ග්‍රාම 48ක් වෙනවා. ඒක බෙදනවා 12න් වැඩි කරනවා 3න්. කියන්නේ 12යි මෙන්න මේ 600ට දාලා පොඩි. 350ට 28යි. අන්න. එතකොට මුළු පොලිය මුළු ස්ථාර තැන්පතු මත ලැබෙන්න ඕනේ පොලිය කීයද? 40යි. හරිද? 40 තමයි ඔය කියන්නේ. එතකොට ආදායම් වල වෙනත් ආදායම් වල අපි දාගන්නවා ස්ථාවර තැන්පතු පොලි 40යි. තාම හම්බෙලා නැහැනේ. මේක කියන්නේ ආයෝජනය කළ ඇති කියලා අපිට විතර පොලියක් හම්බුන කතාවක් තියෙනවා. පොලි ස්ථාවර තැන්පතු පොලි ලැබෙන්නේ නැහනේ. එනේ ලැබිය යුතු. ලැබිය යුතු. ඒක දාගන්නවා ජංගම වත්කම් වලට ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලි. 40යි. ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලි 40යි. ඒකම ස්ථාවර තැන්පතුත් අපිට දාගන්න පුළුවන් ජංගම වත්කම් වලටම ස්ථාවර තැන්පතු 950. 950. හරි අපි දැන් සියලුම ගැලපීම් ටික කරා. දැන් ශේෂ මේකේ තියෙන ගැලපීම් ටික බලමු. ප්‍රාග්ධනය 7232යි. ප්‍රාග්ධනය 7232යි. සියයට 10 බැංකුවයි හරි. ප්‍රාග්ධනය නෑ හරි. ඉඩම් පිරිවේට 1885යි. සේ නෑ. ඒකට ධාරණා ගියත් ඒකම තමයි. ගොඩනැගිලි හරි. මොනරතෝරණ හරි. ගෘහෝපකරණ හරි. ෂේ ටික ගැලපුවා. ආරම්භක තොගය 1958. මෙන්න මේ විදිහට කපලා දාන්න. වර්ධන සම්භාවිතය හරි අඩුයි. පැන්සල් කපලා දාන්න 1958. ගැලපිල්ල කරද්දිම කපලා දැම්මත් කමක් නැහැ. ඒක තවත් ලේසි. වෙනද ලැබිය යුත්තේ අපි කරා. හානි කරන ලාභ හරි. ස්ථාවර තැන්පතු 950 හරි. බැංකු ශේෂය 458යි. බැංකු 458යි. වෙළඳ ගෙවිය යුතු දෑ 900යි. චංගම වක්කීම් වල වෙළඳ ගෙවිය යුතු දෑ 900යි. වෙළඳ ගෙවිය යුතු දෑ 900යි. විකුණුම් අපි දැම්මනේ. කැනොන් 3258යි. 3258යි. ගැනුම් 3258යි. පරිපාලන වියදම් දැම්මා, බෙදාහැර වියදම් දැම්මා. වෙනත් වියදම් 89යි. වෙනත් වියදම් 89. හොඳට මතක තියාගන්න මේ ශේෂ පිරික්සමෙන් අර ශේෂ දානවා කියලා වැඩි ලකුණක් හම්බ වෙන්නේ නැහැ. ගැලපීම් වල තමයි ලකුණු හම්බ වෙන්නේ. ගෙවල් කුලී ආදායම් 190යි. ආදායමක් ගෙවල් කුලී ආදායම් 190යි. ඊට පස්සේ කලින් ගෙවූ වරිපණම් වියදම්
225. එතකොට මේක වියදමක් විදිහට හඳුනා ගන්න අවශ්‍ය නැහැ. ඇයි? මේක අනිවාර්යෙන් පරිපාලන වියදම් ඇතුලේ තියෙනවා. කලින් ගෙවූ වරිපණම් වියදම් කියන එක වත්කමක් විදිහට හඳුනා ගන්න ඕනේ. 225. කලින් ගෙවූ වරිපණම් වියදම් 225. හරි. ඔච්චරයි. බලමු. සුද්ධ ලාභය කීයද? විකුණුම් මෙතරක් තියෙනවා. විකුණුම් පිරිවැය වෙනවා 1958ක් එකතු කරා 3258ක් එකකින් අඩු කරා 20ක් අඩු කරා 1800ක් විකුණුම් පිරිවැය වෙනවා 3396ක්. දර ලාභය වෙනවා 1439.5. එකට එකතු කරනවා වෙනත් ආදායම් 230යි. කිනීම හා බෙදාහැරීම වියදම් 15යි 8.3යි 43.6යි 606යි 672.9. දස් 238.8 175 122.7 සුද්ධ අලාභයක් එන්නේ 539.9ක ශුද්ධ අලාභයක්. ශුද්ධ අලාභයක් තමයි 539.9. ඔයත් ගණන් හදලා ගන්න සමහරට එකතු කිරීම හැටමට වෙන්න පුළුවන් මම හදිස්සියට හදන්නේ. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් එක තුන් ටික අරගෙන වැඩියෙකුට දාගන්න. ඔයාලා එක ටික ගන්න මම ඊළඟ ගන්න කෙලින්ම යනවා. හරි ඔයාලා එකතු කිරීම මෙයා තිබ්බොත් එහාට මෙහාට වෙන්න පුළුවන්. හිතන්න එපා එක තුන් ටික අරගෙන වැඩියෙකුට දාගන්න. එකතු කරගන්න ඉච්චර අවුල නැහැ මේ ටිකෙන් ටික අරගෙන දාගන්න තියෙන්නේ. ඊළඟට අපි අවසානයේ ඉන්ටේක් 11 ගන්න සෙමිස්ටර් එකේ ගන්නවා. 2025 මාර්තු 31 දිනට නිශාන්ත මහතාගේ ව්‍යාපාරයේ පොත්වලින් උපුටාගත් ශේෂ පිරික්සුම් පහළ දැක්වේ. මොන ශේෂ පිරික්සුම දීලා තියෙනවා? ගැණුම් ආරම්භක තොගය, විකුණුම් පිළිඳ ලැබිය යුතුද, විලඳ ගෙවිය යුතුද, ආපසු යොමු, ගෙනීමේ කුලී, විචාරණ වියදම්, දුරකථන වියදම්, විදුලි වියදම්, විකුණුම් වියදම් 10% බැංකු ණය. ඊට පස්සේ 2024 අප්‍රේල් 1 දිනට පිරිවැය හා සමුච්චය වීම ගෘහ භාණ්ඩ පිරියත හය අන්තර්භුක්කන ඉඩම් ගොඩනැගිලි 8 ස්ථාවර තැන්පතු බැංකු ගාස්තු දුම් වට්ටම් ලද වට්ටම් වරි පනම් බැංකු ආවේතන බැංකු ශේෂය අධික මුදල් ප්‍රාග්ධනය හා 2023 අප්‍රේල් 1 දිනට හානි කරන ලාභ සඳහා ප්‍රතිපාදන ඔක්කොම ටික දීලා තියෙනවා. ඊට පස්සේ අමතර තොරතුරු දීලා තියෙනවා. පළවෙනි එක තොගේ පිරිවැය කීයද සුද්ධ උපලබ්ධියගේ කීයද? දැන් මේකෙත් බලන්න දහස් වලින් ගාණ දීලා තියෙන්නේ. මම ගත්ත ගමන්ම දහස් අවසාන බිඳුන කපන් යනවා. ඊළඟට 1,150ක් විචාරණ වියදම් හා විදුලි වියදම් ගෙවීමට නියමිත. ඒ කියන්නේ ගෙවීමට නියමිත කියන්නේ උපචිත. ඊළඟට ඊළඟ මූල වර්ෂයට අදාළව දුරකථන ගාස්තු ගෙවා ඇත කියලා කියන්නේ කලින් ගෙවීම. කලින් ඊළඟ 2022 අප්‍රේල් 2022 අප්‍රේල් 1 දින මිලට ගත් රුපියල් 1000කට මිලට ගත් ගෘහ භාණ්ඩය 2024 ජූලි 1 දින 600කට විකුණලා තියෙනවා. මෙම ගනුදෙනු පුලන් සිදු කරන ලද එකම වාර්තාව වූයේ විකුණුම් ගිණුමට බැර කරලා මුදල් පොතට
හර කරන ලද මුදල් ලැබීමයි. මුදල් ලැබීම විතරයි සටහන් කරලා තියෙන. ඒක කරලා තියෙන කොහොමද? විකුණුම් ගිණුමට බැර කරලා මුදල් පොතට හර කරලා. මුදල් පොතට හර කරපු එක නම් හරිනේ. විකුණුම් ගිණුමට බැර කරන්න බෑ. ඊට පස්සේ ගොඩනැගිලි ගෘහ භාණ්ඩ සඳහා ශ්‍රේය වීම සරල මාර්ග ක්‍රමයටද 2% කරන්නලු 2% හා 5% ලෙස ගණනය කරන්නලු පිරිවෙත යන්ත්‍රෝපකරණ මත හීනවන ශේෂකයන් මත 10%ක් ක්ෂය කරන්නලු. ඉතින් මේ පිරිවේ ඔන්න දීලා තියෙනවා 65000යි කියලා. වෙළඳ ලැබූ දෑ වලින් 200ක මුදලක් හානි කරන අලාභ සඳහා වෙන් කරන්න කපාරින්නලු ඉදිරි ණය ගෙතියන්ගෙන් 5%ක හානි කරන වෙන් කිරීම කරගන්නලු. ඊළඟ තියෙන මූල්‍ය වර්ෂයේ ආරම්භයේදී බැංකු ණය ලබා ගත්තලු. ඊළඟට නිශාන්ත මහතා ව්‍යාපාරයෙන් රුපියල් 50000ක වටිනා භාණ්ඩ අන්න අරන් තියෙනවා. ඒ වගේම මුදල් අරන් තියෙනවා. බලන්න. දෙකම අරන් තියෙනවා. ඊළඟට 2024 ඔක්තෝබර් 1 වන දින ස්ථාවර තැන්පතු වුණ කරාලු. ශාන්ත මහතාගේ ව්‍යාපාර සඳහා 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා ලාභ ප්‍රකාශනයේ මුලත ප්‍රකාශන. අපි බලමු. මම මේක ටිකක් පොඩියට ගහන්න වැඩි නිසා ශාන්ත ව්‍යාපාරයේ 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හදිසියවත් මදි වුණොත් කියලා මම මේ පැත්තට දාගන්නවා. ඒ වගේම මම පෙරවැල් ටිකක් මෙතනම කරන්නම්. ඉතින් ප්‍රශ්න right මාර්තු 31 දිනට ප්‍රකාශ මම වත්කම් දාලා තමයි ජංගම වත්කම් එන්න ඕනේ. මම මේක දැම්මට
හරි යන්නත් ගන්නට ගැළපෙන ටික මුලින්ම කරමු. පළවෙනි එක 2005 මම මෙතනත් ගැළපීම් පෙරවැඩ මේ උඩ ලේසියිනේ. පේජස් වලට හැරිමට පෙරපෙළ යන්න. 2005 මාර්තු 31 දිනට තොගයේ පිරිවැය අංක එක ගත්තොත් එම් පිරිවැය 6500යි සුද්ධ ගුවන්විදුලියගේ 6450. දැන් මෙතන හොඳට මතක තියාගන්න ඕනේ පිරිවැයට වඩා සුද්ධ ප්‍රලාදයේ වැඩි නම් කිසිම අපිට ගැටලුවක් නැහැ. මේක වෙලා තියෙන්නේ පිරිවැයට වඩා සුද්ධ ප්‍රලාදයේ අඩුයි. එතකොට තමයි අපිට තොග කපා හැරීමක් එන්නේ. කීයද වෙනස? 50යි. මේකේ තොගවලට අදාළව වෙන අර විකිණීමේ ආපසු එමේ පදන මේවා නැහැ නේද? නෑ. එතකොට මේක අපිට කෙලින්ම හඳුනා ගන්න පුළුවන්. තොගයේ පිරිවැය ඊට කලින් දාපලා ප්‍රකාශනය. එතන ටික දාගන්න තියෙනවා. ඒකම ආපසු එවුම් තියෙනවා. ශුද්ධ විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය ආරම්භක තොග තමයි කියනවා. අඩු කළා විකුණුම් පිරිවැය තුලන ඒකට කරගෙන ආදායම් අඩු කරා විකිණීම හා බෙදා හැරීමේ වියදම් ආයතන හා පරිපාලන වියදම් මූල්‍ය වියදම් වෙනත් වේ. පිරිවැය 1500යි. එතකොට අපිට දාගන්න පුළුවන් අසන්තෝගේ 6500යි ශුද්ධ බලක් දෙකේ 4000 6450 නිසා අජංගම වත්කම වල තොගය 6450යි. තොග කපා හැරීම 50. තොග කපා හැරීම වෙනත් වියදම් වල තොග කපා හැරීම 50. පළවෙනි ගැලපෙල හරි. ඊළඟට රුපියල් 150ක් පෙචාරණ වියදම් හා විදුලි වියදම් උපජිතයිලුනේ. 150ක් පෙචාරණ වියදම ගලපලමුකෝ. පෙචාරණ වියදම් මං කපාගෙන යන්නම් 2550යි. ඒකේ උපචිත ගාන කීයද? 150. කියන්නේ 2550ට එකතු වෙන්න ඕන 150ක්. එතකොට 2700යි නේ. පෙචාරණ වියදම් කිනිම බෙදෑරීම් වියදම් වල පෙචාරණ වියදම් 2700යි. 2700. ඒකම ජංගම වගකීම් වල ගෙවිය යුතු පෙචාරණ වියදම් 150යි. ගෙවිය යුතු පෙචාරණ වියදම් 150. වියදම් විදුලි වියදම් 2200ක් තියෙනවා. මුදල් වලින් ගෙවලා 65ක් තියෙනවා ගෙවලා නැතුව. ඔක්කොම 2265යි. විදුලි වියදම් කියන පරිපාලන වියදම විදුලි වියදම් 265යි. 2265.
ජංගමකින් වලට දැම්මා ගෙවිය යුතු විදුලි වියදම් 65. හරි. දෙවෙනි එකත් හරි. ඊළඟ වර්ෂයට මුල් වසරට අදාළව දුරකථන ගාස්තු 25ක් ගෙවලා තියෙනවා. කියන්නේ මේ අවුරුද්දේ ඔක්කොම දුරකථන වියදම් තියෙනවා බලන්න 1300ක් තියෙනවනේ. ඔය මේ අවුරුද්ද සල්ලි වලින් ගෙවුවා. මේකේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා 25ක් ඊළඟට අදේවා. 23 අයින් කරන්න ඕනේ. කියන්නේ 1270යි වලදාන දුරකථන වියදම්. දුරකථන වියදම් කියන්නේ පරිපාලන වියදම 1275 11275 කියලා පැටලේ 1275. එතකොට 25ක් ඊළඟ වර්ෂයට ගෙවුවා කියන්නේ කලින් ගෙවුනේ නේ. ඒක ජංගම වලට දානවා. කලින් ගෙවූ දුරකථන හොඳ මොනවාද? දුරකථන 25යි. කලින් ගෙවූ දුරකථන. හරි. ඊළඟ බලන්න 2022 අප්‍රේල් 1 දින රුපියල් 1000කට මිලට ගත් ගෘහ භාණ්ඩයක් 2024 ජූලි 1 දින රුපියල් 600කට විකුණාලු. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් එකක්වත් කරලා නැහැ. කරලා තියෙන එකම දේ මොකක්ද? හම්බ වෙච්ච සල්ලි රුපියල් 600 විකුණුම් කිරීමට බැර කර මුදල් පොතට හරකලා මම මෙතනම කරන්න ගැලපිල්ල භාණ්ඩ ඉවත් කිරීම ගන්න ඔය කියන මෙතන ගන්න ඕන. අනිත් ගිණුම් ටික නම් ඔයාලට තේරුම් ගන්න ගෘහ භාණ්ඩ ගිණුම ගෘහ භාණ්ඩ ගිණුම ගෘහ භාණ්ඩ ශ්‍රේණියෙන් කිරීමේ ගිණුම ගෘහ භාණ්ඩ ගිණුමේ ශේෂය ගත්තොත් ගෘහ භාණ්ඩ ගිණුම එකටම උඩම තියෙනවා 20000ක් තියෙනවා පිරිවැය ශේෂය ශ්‍රේ තියෙනවා 12000ක් ශ්‍රේණියෙන් කිරීමේ ගිණුම මොකද්ද වෙන්නේ 2022 අප්‍රේල් 1 රුපියල් 1000කට මිලට ගත්ත ගෘහ භාණ්ඩයක් 24 ජූලි 1 තමයි විකුණලා තියෙන්නේ. එතකොට ඇත්තටම මුලින්ම 1000ක් අයින් වෙන්න ඕන ගෘහ භාණ්ඩ ඉවත් කිරීමේ ගිණුමටනේ. ගෘහ භාණ්ඩ කියලා දෙන්න ඕනේ 1000. හරි. අපි ඉවත් කිරීමට අදාළ ලාභය හෝ අලාභය හොයාගන්න ඉපේ. ඉවත් කිරීමට අදාළ ලාභය හෝ අලාභය හොයන්න ඕනේ. ඊට කලින් බලන්න හරි. ලාභය හෝ අලාභය හොයන්න ඕනේ. දැන් එතකොට මේක කවද්ද මිලට ගන්න මේ ෂෙයා ටික සමුචේ ෂෙයා ටික අයින් කරන්න ඕනේ. දැන් මේ දවස දක්වා 2022 4/1 ඉඳලා 2024 7/1 ඒ කියන්නේ 4/5 මාස 3ක්නේ. එතකොට 22 ඉඳලා 23ට අවුරුද්දයි 24ට අවුරුදු 2යි අවුරුදු 2යි මාස 3ක් තියාගෙන තමයි විකුණන්නේ. අවුරුදු 2යි මාස 3ක් තියාගෙන විකුණන්නේ. එතකොට බලන්න අවුරුදු 2යි මාස 3ක් තියාගෙන විකුණනවා කියලා කියන්නේ ෂෙයා ටික කොහමද? කොහොමද ගෘහ භාණ්ඩ ෂෙයා කරන්නේ? ගෘහ භාණ්ඩ බලන්න ගොඩනැගිලි සහ ගෘහ භාණ්ඩ ෂෙයා වීම සැල මාර්ගමට 2ක 105. කියන්නේ ගෘහ භාණ්ඩ මත 105ක් ෂෙයා කරනවා. දැන් මේකේ ෂෙයා ටික කීයද බැලුවොත් එimhe නිකන් 18 105යි අවුරුදු 2යි මාස 3යි.
අවුරුදු දෙකයි මාස 3යි. අවුරුද්දකට නිකන් බැලුවොත් 50යි. අවුරුදු දෙකකට 100යි. නේ 50ව දෙක. මාස 3කට. ඒ කියන්නේ 50 හතරෙන් බෙදෙන්න ඕනේ. කීයද? 12.5යි නේ. ඔන්න ෂෙයා ටික නිකන් හදලා බැලුවොත් 112.5ක් ෂෙයා වෙලා තියෙනවා මේ ගෘහ භාණ්ඩ. දැන් මේක පොත් වලින් අයින් කරන්න එපා. හොඳට මතක තියාගන්න මේ 50 ගිය අවුරුද්දේ. ඊට කලින් අවුරුද්ද. ඒ කියන්නේ 2022 නේ අරන් තියෙන්නේ. මේ 50 ගිය අවුරුද්දේක. මේ ගිය අවුරුද්දට කලින් කියේ මේ ගිය අවුරුද්දේ. මේක මේ අවුරුද්දේ. එතකොට ඇත්තටම මේ අවුරුද්දේ ෂේ විදිහට මේකත් එකතු වෙන්න එපේ නේ. මේකත් එකතු වෙන්න. රයිට්. එතකොට දැන් මේ ෂේ ටික අපි ගිණුම් ගත කරන්න ඕන. ගෘහ භාණ්ඩ ෂේ ගිණුමට ෂේ කියලා අපි දානවා කීයක්ද? 12.5ක්. ෂේ වෙන් කිරීමේ ගිණුමට දානවා 12.5. right. ෂේ වෙන් කිරීමේ ගිණුමට දානවා 12.5. එතකොට ඔක්කොම ෂේ 112.5යිනේ. මේක මේ ගෘහ භාණ්ඩේ අයින් වුණා කියන්නේ මෙතන කෙලින්ම 1000ක් අයින් කළා දැම්මා. මේ ගෘහ භාණ්ඩයට අදාළ සියලුම ෂේ අයින් කරන්න ඕනි. කොහොමද අයින් කරන්නේ? ෂේ වෙන් කිරීමේ ගිණුමෙන් 112.5ක් අයින් කරනවා. right? 112.5ක් අයින් කරනවා. ඒකල හර කරනවා ගෘහ භාණ්ඩ ඉවත් කිරීම. ගෘහ භාණ්ඩ ඉවත් කිරීමේ ගිණුමට බැර කරනවා 112.5 ගෘහ උපකරණ ෂේ කියලා. හරි. ගෘහ උපකරණ ෂේ. ඒ කියන්නේ විකුණන අවස්ථාවේ මේකේ ධාරණගේ කීයද? මේකේ ධාරණගය වෙනවා 1000 අඩු කිරීම 112.5යි ධාරණගය 887.5. 887.5. හැබැයි විකුණන්නේ කීයකද? 600. ඒ කියන්නේ අපිට බැලූ බැලමටම 287.5ක පාඩුවක් තියෙනවා. අපි ඒක කොහොමද දාන්නේ එතකොට? මුදල් ගිණුම හර වෙලා ගෘහ භාණ්ඩ ඉවත් කිරීමේ ගිණුමට බැර කරන්න ඕනේ මුදල් කීයද? 600යිනේ. මොකද්ද මෙයා කරලා තියෙන්නේ? මුදල් ගිණුමට හර කරලා තියෙනවා. ඒක හරි. බැර කරලා තියෙන විකුණුම් ගිණුමට. ඒක වැරදි. බැර කරන්න ඕනේ ගෘහ භාණ්ඩ ඉවත් කිරීමේ ගිණුමට. එහෙනම් විකුණුම් ගිණුමෙන් අඩු කරන්න ඕනේ 600ක්. විකුණුම් ගිණුමේ ශේෂය තියෙනවා 54000ක් නේ. 54000ක ශේෂය තියෙනවා. ඕකෙන් 100ක් අයින් කරනකොට 53400යි තමයි ඇත්ත විකුණුම. දැන් බැලු බැලමට ඔයාලට පේනවනේ පාඩුවක් තියෙනවනේ. කීයක්ද? 287.5. මේ යන්ත්‍රය ඉවත් කිරීමේ පාඩුව සෝරි ගෘහ උපකරණ ඉවත් කිරීමේ පාඩුව 287.5. මේක අපි සටහන් කරගන්න ඕන වියදම් වලට ගෘහ උපකරණ ඉවත් කිරීමේ අලාභ හරියටම දාගන්නේ මම ඉඩ මැද නිසා දාන්නේ. අපි ටිකක් යටින් ගාවම තෝර ඉඩ තියෙනවා. ගෘහ උපකරණ ඉවත් කිරීමේ අලාභ 287.5යි. 287.5. හරි. දැන් අපි මේ වර්ෂයට අදාළ ෂෙයා ටික කරන්න ඕනේ. අපි ඔන්න මේ අයින් කරපු එක අයින් කරා. දැන් 20000න් 1000ක් අයින් වෙලා ගියානේ. ඉතුරු 19000 තියෙනවා. එතකොට 19000ට 100%ක් ෂෙයා කරන්න එපා. 19000ට 100%ක් කියලා කියන්නේ කීයද? 19000 වැඩි කිරීම 0.950. ඒක කොහොමද දාන්නේ? නේ ගෘහ භාණ්ඩ ෂෙයා ගිණුමට 950ක් දානවා. ෂෙයා වෙන් කිරීමේ ගිණුමට 950ක් දානවා. දැන් ඔක්කොම ෂෙයා ටික කීයද? 962.5යි. ඔන්න ආයතන හා පරිපාලන වියදම් වලට යනවා. ගෘහ භාණ්ඩ ෂෙයා 962.5යි. 962.5 මෙතන වලට පේනවනේ. ඒ කියනවා ලාභ ගිණුමට මම ස්තරාත්මක කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ෂෙයා වෙන් කිරීමේ ගිණුමේ ශේෂය අයින් ඉවත් කිරීම තිබ්බ නිසා 12000යි එකතු කරා 12.5යි එකතු කරා 950යි 12962.5යි
ඒකෙන් අයින් වෙනවා 112.5. එතකොට ශ්‍රේ ටික වෙනවා 12850. ශ්‍රේ වෙන් කිරීමේ ගිණුමට. ශ්‍රේ වෙන් කිරීමේ ගිණුමේ අපිට තියෙන්නේ මොනවාද? ඉඩම් ගොඩනැගිලි වල ඉඩ තියෙනවා. ඉඩම් ගොඩනැගිලි ඊළඟ ගෘහ උපකරණ දාමු. දැන් පිරිවේ තියෙන්නේ 19000යි නේ 20000ක් තිබ්බ 1000ක් අයින් වුණානේ. ශ්‍රේ ටික තියෙනවා 12850. ශ්‍රේ ටික 12850. ඒවල ධාරණා කියවෙනවා 6000. 6100. හරි. මේ ගැලපෙල්ලත් හරි. ගොඩනැගිලි වල ශ්‍රේ වීම හරි සරල මාර්ගමයට කරා ගොඩනැගිලි ශ්‍රේ කරන්න ඕනේ. හැබැයි ඉඩම් ගොඩනැගිලි දෙකම එකට තියෙන්නේ. ඒක ඇතුලේ 65000ක් ඉඩම්ලු. බලන්න ඉඩම් ගොඩනැගිලි. මේක හරිනේ. ඉඩම් ගොඩනැගිලි 1,65,000යිනේ නේ. 1,65,000න් 65,000ක් ඉඩම් කියන්නේ ගොඩනැගිලි කීයද? ගොඩනැගිලි ලක්ෂය. ඒක මත 100ට කීයක්ද? සරල මාර්ගමයට 100ට 2ක්. ලක්ෂ මත 100ට 2ක් කියලා කියන්නේ 2000යිනේ. ගොඩනැගිලි ෂෙයා වෙනවා 2000. ආයතන පරිපාලන විධං වල ගොඩනැගිලි ෂෙයා 2000. ගොඩනැගිලි ෂෙයා 2000. ඉඩම් ගොඩනැගිලි මුලත 1,65,000යි. සමුච්චය ෂෙයා කීයද? මෙතන 15000ක් තියෙනවා. වර්ෂය ඇතුලේ 2000යි. ඔක්කොම 17000යි. ධාරණා ගෙවෙනවා 1,48,000. ඊට පස්සේ පිරියත හා යාන්ත්‍ර උපකරණ හීනවන ශේෂකම. පිරියත හා යාන්ත්‍ර උපකරණ හීනවන ශේෂකම දැන් ඔයාලා දන්නවා. පිරිවැයෙන් සමුච්චය ටික අඩු කරලා එන ගානට ෂෙයා කරන්න ඕනේ. 50000ක් 100ට කීයද? 10යි. 50000ට 110ක් කියලා කියන්නේ පිරියත හා යාන්ත්‍ර උපකරණ ෂෙයා 5000යි. අපිට නිෂ්පාදන ගිණුමක් නැති නිසා ඒකත් ආයතන පරිපාලන විදිහට දාගන්න. පිරියත හා යන්ත්‍ර උපකරණ ෂෙයා 5000. ගත්ත විදිහ පැහැදිලිනේ. 75000 පිරිවැයෙන් සමුච්චය ෂෙයා එක දක්වා තියෙන ටික අඩු කරා ඊට 10000යි. 5000යි. පිරියත හා යන්ත්‍ර උපකරණ පිරියත හා යන්ත්‍ර උපකරණ 75000ක් තියෙනවා. 25000යි සමුච්චය ෂෙයා 75000 25000 සමුච්චය ෂෙයා ඒකට තවත් 5000ක එකතු කරාම මේ අවුරුද්ද ෂෙයා ටික 30000යි. ධාරණා ගෙවෙනවා 45. ගත්තා. ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ වලින් වෙළඳ ලැබිය යුතු දෑ වලින් රුපියල් 200ක් හානි කරන ලාභ විදිහට කපා හරින්නලු. අපි දන්නවා හානි කරන ලාභයක් නේ විකිණීම හා බෙදා වේලා හානි කරන අලාභ 200යි. කාගෙන්ද කපා කරන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ වලින් නේ. වෙළඳ ලැබිය යුතු දෑ කීයක් තියෙනවද බලන්න. වෙළඳ ලැබිය යුතු දෑ 3200යි. 3200යි. ඕකෙන් අඩු කරන්න ඕනි හානි කරන අලාභ 200ක් නේ. හානි කරන ලාභ 3000යි එතකොට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඉතිරි ශේෂය මත 105ක ප්‍රතිපාදනයක් කරන්නලු. ඉතිරි ශේෂය කීයද? 3000යි. ඕක මත 105ක් කියන්නේ හානි කරන අලාභ වෙන් කිරීම 105ක් කියන්නේ 110යි නම් 300යි 150යි. 150යි. හානි කරන අලාභ වෙන් කිරීම. බලන්න දැනටමත් වෙන් කිරීම තියෙනවද කියලා.
ඔව් බලන්න යටම තියෙනවා 2024 අප්‍රේල් 1 දිනට හානි කරන ලාභ සඳහා ප්‍රතිපාදන කීයක් තියෙනවද? 200ක් තියෙනවා. තියෙන්න ඕනේ 150යි දැන් 200ක් තියෙනවා. එහෙනම් මොකද්ද? අදි වෙන් කිරීම. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? 50ක් වැඩියෙන් වෙන් කළා තියෙනවා. ඒක අපි අඩු කරන්න ඕනේ නේ. විකිණීම හා බෙදාහැරීම වියදම් වලින් හානි කරන ලාභ අදි වෙන් කිරීම. වැඩියෙන් වෙන් කළා තියෙනවා. අදි වෙන්. ඊට පස්සේ ජංගමත්කම වලට ගියා. වෙළඳ ලැබිය යුතු ද 3000යි නේ 3000ක් නේ. එකෙන් අඩු කර හානි කරන ලාභ වෙන් කිරීම 150ක්. එතකොට ඔක්කොම 2850යි. 2850. ඒකත් හරි. මූල්‍ය වශයෙන් ආරම්භයේදී බැංකු ණය ලබා ගත්තලු. බලන්න බැංකු ණය කොහෙද බැංකු ණය තියෙන්නේ? බැංකු ණය 30000ක් මූල්‍ය වර්ෂයේ මුල අරන් තියෙන 10%ක් කියන්නේ 3000යි නේ. ඒකයි බැංකු ණය පොලි මූල්‍ය වේදන් වලට දැම්මා 3000යි. ගෙවලා නැහැ. ගෙවිය යුතු බැංකු ණය පොලි 3000. මේකම 10% බැංකු ණයක් දාගන්න 30000. හරිනේ. ඔය සරල ගණිත ලේසියෙන් කරන්න පුළුවන් කෙනෙක්. මේ බැංකු ණය මුල් වියදම් වලට දැම්මා. ජංගම වකීම් වලට දැම්මා. ඊට කලින් බලන්න ගෙවපු බැංකු ණයක් තියෙනවද කියලා ගෙවලා තිබ්බොත් අපි සමස්ත ගානම දාන්න බෑ. බැංකු ණය වල කියලා තියෙනවද බලන්න. නෑනේ. හරි. එහෙනම් ගැටලුවක් නෑ. ඒකත් දැම්මා. ඊට පස්සේ නිශාන්ත මහතා ව්‍යාපාරයෙන් 50 භාණ්ඩ ගත්තා. ගෑනිලි භාණ්ඩ ගෑනිලිනේ අඩු කරා භාණ්ඩ ගෑනිලි කීයක්ද 50යි. අපතනෙන් භාණ්ඩ ගෑනිලි 50යි. ඊට පස්සේ ආයෙ මොකක්ද කියන්නේ? මුදල් 25යි. මුදල් ගැන 25ක් නම් අපේ මුදල් වලින් අඩු වෙන්න ඕනේ. ඒක ගැනුම් වලින් අඩු කරන්න මම අර කලින් කිව්වේ 6500ක් තියෙන මුදල් ඕකෙන් අඩු වෙන්න ඕනේ 25ක්. right? ඕකෙන් 25ක් අඩු වෙන්න ඕනේ. 6500ක් තියෙනවා 6525ක් අඩු කරාම 6475. 6475. 6475ක් මුදල් කියලා එනවා. මෙතනින් මුදල් ගැන මේ දෙකම එකට එකතු කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම වෙන වෙනම දාලා තියෙනවා 25. නෝ තමයි මුදල් හා භාණ්ඩ ගැලි ගලපන්නේ. හරි. ඊට පස්සේ ස්ථාවර තැන්පතුව කරලා තියෙන්නේ 2024 ඔක්තෝබර් 1. ඒ කියන්නේ දැනට මාස 6කට කලින් තමයි ස්ථාවර තැන්පතුව කරලා තියෙන්නේ. බලන්න ස්ථාවර තැන්පතුව තියෙනවා 25000ක් 108යි. 108යි ස්ථාවර තැන්පතුව තියෙනවනේ 108යි. ඒ මාස 6යි. ඒ කියන්නේ ඔක්තෝබර් 1නේ කරන්නේ. ඒතකොට පොලිය අපිට හම්බ වෙන්නේ මාස 6කට 25000 වැඩි කිරීම 108 බෙදීම 2. ඒ කියන්නේ 1000ක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි. ඒක වෙනත් ආදායම් වලට දානවා ස්ථාවර තැන්පතු පොලේ 1000යි. ඒකම ජංගම වත්කම් වලට දැම්මා ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොලි 1000. හරි. සියලුම ගැළපීම් වල අපි දැන් ශේෂ පිරික්සුමේ තියෙන ශේෂ ටික දාමු. ගැණුම් 28000යි. විකුණුම් ටික අපිට හොයාගත්තනේ විකුණුම් කීයද 53400යි. 53400යි. ගැණුම් කීයද 28000යි. හොඳම වැඩේ ඒවා print එකක් පේපරේ print එකක් ළඟ තියාගෙන හදන එක. ආරම්භක තොගය 1500යි.
නැත්තම් මං එහෙම තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ විකුණුම හරි වෙළඳ දැරියුද්ධ හරි වෙළඳ ගෙවිය යුතු දෑ 10700යි. වෙළඳ ගෙවිය යුතු දෑ 10700යි. ආපසු එවුන් 1000යි. වෙළඳ ලාභ ගිණුමට දැම්මා. සාපිය 100යි කියමුල් නම්බර ආපසු එවුන් 800. ආපසු එවුන් 800යි. ඊට පස්සේ ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු වෙනවා 1600යි. ගෙනීමේ කුලී 1600යි. ප්‍රචාරණ වියදම් හරි දුරකථන වියදම් ඉදිරි වේ විකුණු වියදම් 3000යි. විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක් 5. විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක් ඊට පස්සේ ගෘහ භාණ්ඩ හරි පිරියත හරි ඉඩම් ගොඩනැගිලි හරියද අපි ඔක්කොම ටික ගලපුවානේ. හරි. ස්ථාවර තැන්පතුයි පොලිය හැදුවට එන්ට දාන්න. ස්ථාවර තැන්පතු 25000. ඊළඟට බැංකු ගාස්තු 300යි. දුන්නොට්ටම් 200යි. ඔය එකපාරම හදා ගන්නම්. බැංකු ගාස්තු 300යි. දුන්නොට්ටම් 200යි. ලදවට්ටම් 300යි. ඒ ටික දාලෙමු. බැංකු ගාස්තු කියන්නේ වියදමක්. බැංකු ගාස්තු 300යි. දුන්නොට්ටම් කියලා කියන්නේ විකිණීමේ වියදම. විකිණීම හා බෙදා හැරීමේ වියදමක්. දුන්නොට්ටම් 200යි. ලදවට්ටම් කියන්නේ වෙනත් ආදායමක් 300යි. ඊට පස්සේ මේ ටික ඊළඟට වරිපනම් තියෙනවා 650ක්. වැටුප් හා වේතන තියෙනවා 4200ක්. බැංකු ශේෂය තියෙනවා 4800ක්. වරිපනම් කියන්නේ පරිපාලන වියදමක් 650යි. වැටුප් හා වේතන කියන්නේ පරිපාලන වියදමක් 4200යි. බැංකු ශේෂය 4800ක් කියන්නේ වත්කම 4800යි. බැංකු ශේෂය අතහැරි මුදල් හරි අනේ ලක්ෂ 2යි. එච්චරයි තියෙන්නේ. ප්‍රාග්ධනය ලක්ෂ 2යි. ඔයාලා මේක තුන් ටික අරගෙන ඉවර කරන්න. මම ලාභේ තැනට ගන්න හදන්න. සුද්ධ විකුණුම් තියෙනවා 53400න් අඩු කරා 1000 52400. වියදම් ටික අරන් බැලුවොත් 3300 මෙතන තියෙනවා. මෙතන 50යි 287.5යි කියලා කියන්නේ 337.5යි. මෙතන 1300යි වෙනත් ආදායම්. ඒතර ටික නම් කැල් කරලා ගන්න ඕනේ. ඒ ආරක්ෂාවටත් හොඳයි. 3500යි 28000යි.
ගෙනීමේ කුලිය 1600ත් එකතු කරලාම අඩු කිරීම ටික කරන්න. අඩු කිරීම 50යි 800යි. ඊට පස්සේ අවසන් තොගය අපි 6500ක් අඩු කරන්න ඕනේ. එතකොට ඉක්ුණුම් පිරිවෙය වෙනවා. වල චෙට්ටක් කැල්කියුලේෂන් චෙක් කරන්න 5000 මොකද මම ඉක්මනින් කරනවා. දර ලාභය වෙනවා 26650. දර ලාභය 26650. වෙනත් ආදායම 1300යි. විකිණීමේ බෙදා හැරීම වියදම් 2700යි 200යි 3000යි 200යි. ඔකින් අඩු කරනවා 50. 6050. ආයතන හා පරිපාලන වියදම් 2265යි 1275යි 962.5යි 2000යි 5000යි 650යි 4200යි 16352.5 අඩුවෙන්. එතන එතකොට 26650යි තර ලාභය එකතු කරනවා 1300ක් අඩු කරනවා 6050ක් අඩු කරනවා 16352.5ක් අඩු කරනවා 3300ක් අඩු කරනවා 337.5ක් 1910ක ශුද්ධ ලාභයක් පෙන්වනවා. ඔයා අංක ගණිතයෙන් වැරද්දක් වුණොත් ඒක නිවැරදි කරලා මම නැවතත් කියනවා. මොකද මම හදිස්සියට කරන්නේ මගේ ටයිම් එකත් එක්ක. හරි ඒ නිසා ගැළපීම් ටික අවබෝධයෙන් බලන්න අංක ගණිතයේ මේ ඔයාගේ පැත්තේ තියෙන 1910 එකතු කරනවා ගිහින් ප්‍රාර්ථනයට ශුද්ධ ලාභය 1910. කලින් ගානේ මම ලාභය ගෙනිච්ච නැත්නම් නෑනේ. ශුද්ධ ලාභය කියන්නේ අපි අඩු කරන්න ඕනේ ශුද්ධ. හරිනේ. එතකොට මේ ගෙනිච්ච එකතුව මෙතන ටිකේ එකතුව මෙතන ටිකේ එකතුව මෙතන 30000 මේ ටිකේ එකතු වෙරගෙන බැලන්ස් කරන්න. එච්චර. මම මේක ඩොකියුමන්ට් එකට අප්ලෝඩ් කරා.